හොඳයි සාදුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හොඳයි, දැන් අපි බලාපොරොත්තු වෙනවා මේ බුද්ධ දේශනාවේ තියෙන ඊ타මාත්ම වැදගත් සූත්‍රයක් වන කින්ති සූත්‍රය දේශනා කරන්නට. බුදුහාමුදුරුවෝ මේ අපේ ගෝතම බුදුහාමුදුරුවෝ මේ බුද්ධ ශාසනය පඤ්ඤාධික බුද්ධ ශාසනයක් නිසා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සෙත් මතුවටත් ඉන් ඉදිරියටත් අදටත් හෙටටත් මේ බුද්ධ ශාසනය පවතිනා තාක්කල් මිනිසුන්ට මේ දහම්මැස පාද ගණ්ඩ අනුසති වඩන්ඩ මගඵල ලබන්ඩ මතු ශාසනය පවත්වාගෙන යන්නට උපකාර වෙන සියලු දේවල් බුදුහාමුදුරුවෝ ජීවමානව ඉන්නකොටම දේශනා කළා. එතකොට මේ බුද්ධ දේශනාවේ තියෙන යම් යම් බොහෝ සූත්‍ර බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ මේ එදා හිටපු මිනිස්සුන්ට නිවන් මඟ පහදා දෙනවට එහා ගිහිල්ලා මේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ ඉන් ඉදිරියට ශාසනය පවත්වාගෙන යන්නට. ඉතින් මේ කින්ති සූත්‍රයත් ඒ වගේ සූත්‍රයක්, මේ කින්ති සූත්‍රය වගේ සූත්‍රයක් බුදුහාමුදුරුවෝ ජීවමානව හිටපු ඒ මුල් කාලේ අවුරුදු 45ක් යනකම්ම මේ වගේ සූත්‍රයක් දේශනා කළේ නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවේ වසර 45 දී බුද්ධත්වයට පත් වෙලා වසර 45ක් ගත වුණු තැන පිරිනිවන් පාවදාලා. එතකොට මෙන්න මේ 45 වෙනි අවුරුද්දේ තමා පිරිනිවන් පාන්නට දින කීපයකට පෙර මේ කින්ති සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. 139 වෙනි පිටුවේ තියෙනවා මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසක පාළියේ තියෙන කින්ති සූත්‍රය. 34 වෙනි ඡේදයේ තියෙනවා ඒවං මේසුතං ඒකං සමයං භගවා කුසිනාරායන් විහරති බලිහරණේ වනසණ්ඩේ. කුසිනාරා නුවර බලිහරණේ වනසණ්ඩේ බුදුහාමුදුරුවෝ වැඩ වාසය කරනවා. ඒ කියන්නේ මේ බුදුගලත් වේලියත් හම්බෙගමුවත් අතර තැනක බුදුගල තමා කුසිනාරා නුවර උපවත්තන සල්ුයන. ඊට මෙහා තාම එතෙන්ට එන්න පෙර බුදුහාමුදුරුවෝ අවසාන දවස් කීපේ වැඩ වාසය කළේ බලිහරණේ වනසණ්ඩේ. මේ බලිහරණේ වනසණ්ඩේ මේ බලි පූජා කරන තැනක්, යාග හෝම කරන තැනක් කැලෑවම් මැද්දේ තිබ්බ తත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසි. බුදුහාමුදුරුවෝ දැන් මේ රැස් සිටි සිව්වණක් පිරිස ආමන්ත්‍රණය කරනවා. භික්ඛවෝති බදන්තේති තේ භික්ඛු භගවතු පච්චස්සෝසුම් භගවා ඊතදවෝච. බුදුහාමුදුරුවෝ දැන් මේ රැස් සිටි සිව්වණක් පිරිසගෙන් ප්‍රශ්න 4ක් අහනවා.
මේ එකම ප්‍රශ්නයක් හතර ආකාරයකට අහනවා. මේ ප්‍රශ්නේ තමයි කින්ති වෝ භික්කවේ මයි හෝති. ඔබ මම ගැන දරන අදහස මොකද්ද? කින්ති වෝ භික්කවේ මයි හෝති චීවර හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසේති පිණ්ඩපාත හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසේති සේනාසන හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසේති ඉති භවා භව හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසේති. එතකොට මේ ගෝතම සමනයන් වහන්සේ බුදුහාමුදුරන්ගේ නම තමා සමනෝ ගෝතමෝ. ගෝතම කියන්නේ නම. මේ ගෝතම සමනයන් වහන්සේ මේ හේතුඵල ධර්මය පටිච්ච සමුප්පාද ධර්මය දේශනා කළේ මේ භෞතික ලෞකික චීවර ලබා ගන්නද. චීවර හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසේති. ඒ වගේම මේ පාත්‍රයට ලැබෙන පිඬු හේතුවෙන්ද මේ ධර්මයේ දේශනා කළේ පිණ්ඩපාත හේතුවා මේ රස තණ්හාවෙන් රස ආසාවෙන් කැමැති කෑම ලබා ගන්නද මේ ධර්මයේ දේශනා කළේ කියලා අහනවා. තුන්වෙනි එක සේනාසන හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසේති. මේ සේනාසනයක් හිසට වහලක් ලබා ගන්නද කුටියක් ආවාසයක් ගල් ගුහාවක් ලබා ගන්නද ආරාමයක් හදා ගන්නද මේ ධර්මයේ දේශනා කළේ කියලා අහනවා. ඊගාවට ඉති භවා භව හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසේති. මේක තමයි වැදගත් මේක. ඉති භව අභව. භව කිව්වේ ප්‍රසිද්ධිය ප්‍රචාරය ප්‍රණාමය ප්‍රතිලාභය ප්‍රශංසාවක් ලබන්නද. අභව කිව්වේ දෙව් බවට බ්‍රහ්ම බවට ඒ වගේම මතු බුදු බවට මේ වගේ දේවල් සඳහාද මේ ධර්මයේ දේශනා කළේ කියලා දැන් අහනවා. ඇහුවාම මේ සිව්වණක් පිරිස උත්තර දෙනවා. නකෝ බන්තේ භගවති ඒවං හෝති චීවර හේතුවා ධම්මං දේසේති පිණ්ඩපාත හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසේති සේනාසන හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසේති ඉති භවා භව හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසේති. එතකොට මේ සිව්වණක් පිරිස උත්තර දෙනවා නෑ අපි දේරුම් ගත්ත ආකාරයට නම් ඔබ වහන්සේ මේ වගේ සිවුරු ලබා ගන්න හෝ පිණ්ඩපාත ලබා ගන්න හෝ සේනාසන ලබා ගන්න හෝ ඒ වගේම ඉති භවා භව හේතුවෙන් හෝ මේ ප්‍රසිද්ධිය ප්‍රචාරය ප්‍රණාමයක් ලබන්න හෝ දෙව් බවට බ්‍රහ්ම බවට පත් වෙන අදහසකින් නෙමෙයි මේ ධර්මය දේශනා කළේ කියලා කියනවා. එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ මේ බුදු කෙනෙක් හෝ ලෞතුරා බුදු කෙනෙක් හෝ මගපල් ලැබූ දහම දේශනා කිරීමේ ශක්තිය තියෙන අරිය පුද්ගලයේ පමණයි නිවැරදිව ධර්මය දේශනා කරන්නේ. පසේ බුදු පියාණන් වහන්සේ නමක් හෝ ශුෂ්ක විදර්ශක අරහතුන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරන්නේ නැත. ඒ නිසා මේ පසේ බුදු පියාණන් වහන්සේ නමක් වැඩ වාසය කරන අබුද්ධෝත්පාද කාලයක හෝ මේ බුද්ධෝත්පාද කාලේ වුණත් ශුෂ්ක විදර්ශක අරහතුන් වහන්සේලාගෙන් ධර්මයක් අහගන්න බෑ. එතකොට ධර්මයක් දේශනා කරන්නේ ධර්මයේ දේශනා කරන්නට ශක්තියක් තියෙන එක්ක සිව්පිලිසිම් ව්‍යාපත් මහා අරහතුන් වහන්සේ නමක් එහෙම නැත්නම් සෝතාපන්න සකදාගාමි අනාගාමි මේ තථාගතප්ප වේදිත වූ යථාකාරී තථාවාදී ලෙස යථාවාදී තථාකාරී ලෙස ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගන්න කුණුමුල් තුන සලා හරින්න නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය කියන தത്വයට පත් වෙන්න උපකාර වෙන ධර්මයක් දේශනා කරන්න පුළුවන් කෙනෙක් පමණයි. එතකොට
මේ දහමක් දේශනා කළ යුත්තේ දහමක් ශ්‍රවණය කළ යුත්තේ දෙපැත්තම තේරුම් ගන්න ඕන. දහමක් දේශනා කළ යුත්තේ ශ්‍රාවකයෙකුට පළවෙනි දෙවෙනි සෝතාපට්ටි අංග පූර්ණය කරගන්න අවස්ථාවක් ලබා දෙන්න. අවශ්‍යතා සපුර ගන්න ධර්ම දේශනා කරනවා. පළවෙනි සෝතාපට්ටි අංගය තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබීම. දෙවෙනි සෝතාපට්ටි අංගය සද්ධර්මය ශ්‍රවණය කිරීම. ඒවා කිසිම පුද්ගලයෙකුට ස්වයම්බූ ඥාණයෙන් කරගන්න බෑ. ඒකට බාහිර පුද්ගලයෙක්ගෙන් පෛරුපාසානයේ යෙදিলা මේ දහමක් අහගන්න ඕන. අන්න ඒ සඳහායි තවත් කෙනෙකුට පරතෝഘോഷක ප්‍රත්‍ය ලබා දෙන්න, තවත් කෙනෙකුට සුතමේ ඥානය ලබා ගන්න අවස්ථාව සලස්වලා දෙන්නයි මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ යම් කිසි කෙනෙක් දේශනා කරනවා නම් දේශනා කළ යුත්තේ. අනිත් පැත්තත් එහෙමම තමයි. ධර්මයක් අහනවා නම් ඇසිය යුත්තේ මේ සුතමේ ඥානය ලබන්නත්, ඒ වගේම අභිමුඛයට ඇවිල්ලා දහමක් අහන්න ඕනේ පරතෝഘോഷක ප්‍රත්‍ය ලබන්න. එතකොට මෙන්න මේ කියන අභිලාෂයෙන් පිට මෙතන බුදුහාමුදුරුවෝ දැන් මේ ප්‍රශ්නයක් හැටියට මතු කරලා අහන්නේ ඊට වඩා වෙන ලෞකික භෞතික දෙයක්. චීවර හේතුවෙන්ද මේ ධර්මය දේශනා කරන්නේ. පිණ්ඩපාත හේතුවෙන්ද මේ ධර්මයේ දේශනා කළේ. සේනාසන හේතුවෙන්ද මේ ධර්මයේ දේශනා කළේ. ඒ වගේම ප්‍රසිද්ධියක්, ප්‍රචාරයක්, ප්‍රණාමයක්, ප්‍රතිලාභයක් ලබන්නට මේ වගේ ධර්මයක් දේශනා කළේ කියලා ඇහුවේ. එතකොට දැන් අද බුද්ධ ආගමේ මේ හතර සඳහාම ධර්මයේ වගේ මවලා පෙන්නපු දේවල් දේශනා කරනවා. මේ චීවර ලබන්න ඔය කටින කාලයට නොයෙකුත් ආකාරයේ දේශකයෝ මේ වගේ යම් දේශනා කරනවා චීවර ලබන්න. දැන් බුදුහාමුදුරුවෝ මේ කටිනානිසංසයක් දේශනා කළා. නමුත් අද සම්මතයෙන් තියෙන්නේ මේ චීවර ලබන්න ව්‍යාපාරයක් හැටියට යම් දේවල් දේශනා කරනවා. ඒක චීවර හේතුව. ඒ වගේම පිණ්ඩපාත හේතුව. මේ බොජුන් ලබා ගන්න, පාත්‍රයට පිඬු බෙදා ගන්න, ඒ වෙනුවෙන් යම් දේවල් දේශනා. දැන් අපි කල්පනා කළොත් හොඳට මේ කණ්ඩ බොණ්ඩ ප්‍රණීත භෝජන ලබලා දෙන දායකයෙක් ඉන්නවා නම් අන්න ඒ රස තණ්හාවෙන්, රස තෘෂ්ණාවෙන්, රස ආසාවෙන් එයාගේ ගෙදරට විතරක් ගිහිල්ලා යම් දේවල් දේශනා කරනවා. මොකද අර භෝජන ලැබෙන නිසා. ඒ වගේ බුදුහාමුදුරන්ගේ කාලෙත් බොහෝ යම් මේ නොමග ගිය අය ඒ වැඩේ කළා. අදත් ඒ වගේ තමයි. අදත් මේ භෝජන ලබා ගන්න, දානෙ ලබා ගන්න පිණ්ඩපාත හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති. මේ නොයෙකුත් ශ්‍රමණයෝ අදත් ශ්‍රමණයෝ වගේ පෙනී සිටිමින් ඒ වගේ වැරදි දේවල් දේශනා කරනවා. තුන්වෙනි එක සේනාසන හේතුවා. මේක තමයි ටිකක් කැපිලා පේන්නම තියෙන දේ. දැන් පන්සලක සංඝාරාමයක්, ආවාසයක්, කුටියක් හදාගන්න උවමනා වුණාම ඒකට අදාළ මුදල සපයා ගන්න ප්‍රසිද්ධ දේශකයෙක් ගෙන්නලා ධර්මයක් දේශනා කරනවා. ධර්මයක් නෙමෙයි, ආගමක්. අධර්මයක්. මේ ධර්මයක් දේශනා කරන්න බෑ ওই වගේ වැඩවලට. ආගමක් අධර්මයක් දේශනා කරලා විශාල සෙනගක් ඒ වෙනුවෙන් ඇදලා ගන්නවා. දැන් ප්‍රසිද්ධ දේශකයෙක් එනවා කිව්වහම විශාල සෙනගක් ඒ වෙනුවෙන් ඇදී එනවා. ආවහම ඒ වෙනුවෙන් විශාල මුදලක් එකතු වෙනවා. එතකොට අරමුණ ඒගොල්ලන්ගේ අර සේනාසනය හදාගන්න එක.
නැතුව මිනිසුන්ට පරතෝഘോഷක ප්‍රත්‍ය ලබා දෙන්න හෝ සුතමේ ඥානය ලබන්න අවස්ථාව ලබා දෙන්න නෙමෙයි. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක නිසා දැන් අපි උදාහරණයක් ගත්තොත් ප්‍රායෝගික උදාහරණයක් මේ සමාජයේ දැක්ක දැන් පසුගිය අවුරුද්දේ එක්තරා පන්සලක මට දැන් පන්සලේ නම මතක නැහැ. එක්තරා පන්සලක මේ පොල්ලෙලි වලින් තොරණක් හැදුවා. අර තියනවානේ මේ ඔය ඉස්කෝලවල උත්සව එහෙම තියෙනකොට තොරණක් හදන්නේ. අන්න ඒ වගේ හැදුවා පොල්ලෙලි වලින් ගේට්ටුව ගාව තියෙන තොරණ. හදලා මේ පොල්ලෙලි තොරණ වෙන්දේසි කරන්න තමයි මේක හදලා තියෙන්නේ පන්සලේ මේ ගොඩනැගිල්ලක් හදන්න අවශ්‍ය මුදල් ටික එක්කව කරගන්න. පොල්ලෙලි තොරණ තමයි වෙන්දේසි කරන්නේ. දැන් පොල්ලෙලි තොරණ වෙන්දේසි කරනවායි කිව්වොත් කවුරුවක්වත් එන්නේ නැහැ ඔය වැඩේට. මොකද කාටවත් වැඩක් නැහැනේ පොල්ලෙලි තොරණ. ඒ හින්දා ඒකට කවුරුත් එන්නේ නැහැ. ඒ වෙනුවට කලේ සමාජයේ ප්‍රසිද්ධම දේශකයෙකුට ආරාධනා කළා අපේ පන්සලේ දේශනාවක් කරමු ඇවිල්ලා කියලා. ඒ අනුව ඒ දේශකයා හෙලිකොප්ටරෙන් ඇවිල්ලා බැහැලා අර දේශනාව කළා. දැන් දේශනාව පැයයි. පොල්ලෙලි තොරණ වෙන්දේසියට ඊට වඩා වැඩි වෙලාවක් වෙන් වෙනවා දේශනාවෙන් පස්සේ. එතකොට අර දේශනාව කලේ මොකටද? අර පොල්ලෙලි තොරණ වෙන්දේසි කරන එකට මිනිස්සු වෙන්නේ නැති නිසා ඒකට ඇද බැඳ ගන්න මිනිස්සුන්ව. අර පෝස්ටර් එකේ දැම්මේ මෙහෙම දේශනාව තියෙනවා කියලා ලොකු අකුරෙන් දාලා යටින් හයිලයිට් කරලා දැම්මා දේශනාවෙන් අනතුරුව මේ පොල්ලෙලි තොරණ වෙන්දේසි කරනවා ඒකට කට්ටිය අනිවාර්යෙන් සහභාගී වෙන්න කියලා. ඔන්න ඔය වගේ මේ දහමට නොගැලපෙන දේවල් කරන්නේ සේනාසන හදාගන්න. අද මේ ලංකාවේ පොඩි හාමුදුරුවරුන්ට ලොකු හාමුදුරුවන්ගෙන් ලැබෙන පූර්වාදර්ශය තමා මේ නිකායට හොඳ අංග සම්පූර්ණ පන්සලක් මම හැදුවා කියලා පෙන්වන්න හදන්න ඕන කියලා තමයි පොඩි හාමුදුරන්ගේ ඔළුවට දාන්නේ. පොඩි හාමුදුරුවෝ ඊට පස්සේ බලන්නේ අවුරුදු 20ක් 21ක් වෙච්ච ගමන් සම්මතයෙන් උපසම්පදාවකුත් අරගෙන කොහොම හරි අර ලොකු හාමුදුරන්ගෙන් ලැබෙන පන්සල හරි එහෙම නැත්නම් අලුත් පන්සලක් හරි අංග සම්පූර්ණව ඔය චෛත්‍ය බෝධිඝර අරවා මේවා වලාකුළු බැමි මකරතොරන් ඔක්කොම හදලා උජාරුවට ලෝකෙට ප්‍රකාශයක් කරන්න මම මේ වගේ පන්සලක් හැදුවා. ඒ සඳහා විකුණුම් භාණ්ඩයේ හැටියට පාවිච්චි කරන්නේ බුදුහාමුදුරන්ගේ මේ වචන ටික. ඒක විකුණලා තමයි මුදල් හොයාගන්නේ. ඒක හින්දා තමයි කියන්නේ මේ සේනාසන හේතුවා දැන් මේ බුද්ධ ශාසනයේ එහෙම මේවා හොඳට තේරුම් ගන්න ඕනේ. මේ බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ශාසනයට අනුව ඔය සම්මතයෙන් තියෙන සිද්ධාස්ථානයක තියෙන අංග සහිත පන්සල බුදුහාමුදුරන්ගේ දේශනාවට ගැලපෙන එකක් නෙමෙයි. බුදුහාමුදුරන්ගේ දේශනාවට ගැලපෙන එකක් නෙමෙයි. ඔය විහාර දේවාල ගම්පන්තෙන් අර්ථකථනය කරලා තියෙන සිද්ධාස්ථානය කියන පන්සල බුදුහාමුදුරන්ගේ ධර්මයට ගැලපෙන එකක් නෙමෙයි. බුදුහාමුදුරන්ගේ ධර්මයට ගැලපෙන තැනක සේනාසනයක අංග පහක් තියෙන්න ඕන. අංග පහක් තියෙන්න ඕන. පළවෙනිම අංගය තමයි මේ බණ අහන්න එන ශ්‍රාවකයන්ට ගමනාගමනේ යෙදෙන්න ගොඩක් දුර වෙන්නත් බෑ, ගොඩක් ළඟ වෙන්නත් බෑ. නාති දුරං නාච්ඡාසන්නං ගමනාගමන සම්පන්නං.
දැන් අද නම් හැබැයි කොච්චර දුර වුණත් පැය 4න් 5න් එන්න පුළුවන්. ඒ නිසා මේ දුර බැහැර ඉඳන් උනක් කෙනෙකුට එන්න ටිකක් පහසුවක් තියෙනවා. යාන වාහන තියෙන නිසා. නාති දුරං නාච්ඡාසන්නං ගමනාගමන සම්පන්නං. ඒක පළවෙනි එක. දෙවෙනි එක මේ නිශ්ශබ්දතාවය තියෙන්න ඕනේ මේ ධර්මය දේශනා කරනකොට හොඳ අවධානයෙන් අහගෙන ඉන්න නම්. ඒක නිසා තමයි මේ හැම තැනකම දුරකථන අක්‍රිය කරගන්න කියලා දැනුවත් කරලා තියෙන්නේ. මොකද ඔබේ දුරකථනේ නාද වුණොත් දෙවෙනි අංගය කඩා කප්පල් කරා වෙනවා. දෙවෙනි අංගය කඩා කප්පල් කරා වෙනවා. මොකද කෙනෙකුට සුතමේ ඥානය ලබන්න බැයි නම් ඒකෙන් වැඩක් නැහැ. ඒකට බාධා වෙනවා නම් ඒකෙන් වැඩක් නැහැ. හැබැයි අද ඔය සම්මතයෙන් තියෙන පන්සල්වල මේ සම්පූර්ණයෙන්ම ඔය ගස්වල පීකර් බැඳලා සම්පූර්ණයෙන්ම මේ ශබ්ද දූෂණයක් කරන්නේ. කාටවත් වැඩකුත් නැහැ. යහපතක් සිතක් වෙන්නේත් නැහැ. ඔහේ දාන්නම් වාලේ අර මේ මුස්ලිම් පල්ලිවල දානවනේ 4ට යාඥාවක් 4යි 5ට පන්සලේ පිරිත් දානවා ඊට වඩා වැඩියෙන් සද්දේ දාලා. ඔය තෙල්දෙනිය වගේ නගරවලට ගිහින් බැලුවාම 4ට විතර බැලුවාම ඕක හොඳට අල්ලගත්ත හැකි. ඒ වගේ තැන්වල ඕ වගේ තමයි. අර පල්ලියේ යාතිකාව දැම්ම ගමන් 4ට 4යි 5ට පන්සලෙන් පිරිත් දානවා ඊට වඩා වැඩියෙන්. කාටවත් වැඩක් නැහැ. කාටවත් ප්‍රයෝජනයක් නැහැ. නිකන් කරන්ට් එක යනවා. නිකන් රටේ මේ උත්පාදනය කරන විදුලිය දැන් අපි ගණනය කරලා බැලුවොත් ගණන් හැදුවොත් ඔය රටේ තියෙන පන්සල් වල ඔය හවස 5 ඉඳන් 6 වෙනකම් පිරිත් දාන එකට කොච්චරනම් විදුලියක් යනවා ඇද්ද? කාටවත් වැඩක් තියනවද? කාටවත් ඕකේ නිවන් දකින්න පුළුවන් වෙනවද? නෑ. ඔහේ අර දාන්නම් වාලේ එකත් යම් ව්‍යාපාරික අංගයක් වෙලායි තියෙන්නේ. එකත් ව්‍යාපාරයේ එක කොටසක් වෙලායි තියෙන්නේ. ඒවෙන් අර දෙවැනි අංගයට බාධා පමුණුවනවා. පොටින්ම දැන් අපි කල්පනා කළොත් දැන් මේ ධර්මයේ දේශනා කරනකොට මේ බිත්ති බැඳලා ජනෙල් දාලා මේ බාහිරින් එන ශබ්ද පුළුවන්ම තරම්ම නවත්තලා තියෙන්නේ ඔබට පහසුවක් සලස්වන්න. එහෙම නැත්තම් මේ කන්ද උඩ නිසා අර කන්ද පල්ලෙහා ආගමික ආයතනවල නොයෙකුත් ශබ්ද පිරිත් ශබ්ද අරවා මේවා මේ ධර්මයේ දේශනා කරන එකට ඩිස්ටර්බ් වෙන විදිහට එන්න පුළුවන්. එතකොට අර දෙවෙනි අංගය කඩාකප්පල් වෙනවා. දෙවෙනි අංගය කඩාකප්පල් වෙනවා. තුන්වෙනි අංගය යම් ආකාරයකට මේ ධර්මය දේශනා කරන තැන දැන් මේ වගේ දවස් 7ක් ඔබ ඇවිල්ලා මේ ධහම අහගන්නවා නම් ඔබට පරිහරණය කරන්න මේ යම්කිසි අවම පහසුකම් සහිතව හෝ සිව්පසය තියෙන්න ඕන. චීවර, පිණ්ඩපාත, සේනාසන, විලානප්පච්චය, බේසජ්‍ය පරික්කාර තියෙන්න ඕනේ යම් තරමකට මේ අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන් වෙන විදියට. ඒක අර අන්තගාමීව අන්තවාදීව ගොඩ ගහගෙන තියාගන්න ඕනේ නැහැ. කාමභෝගීත්වයක් ලබන්න ඒව ඕනේ නැහැ. මේ වැඩේ කරගන්න අවශ්‍ය අවම පහසුකම් තියෙන්න ඕන. ඒක තුන්වෙනි එක. හතරවෙනි එක දැන් ඔබට මේ ධර්මයක් අහගෙන ඉන්න බාධා වෙන ඔය මැස්සෝ මදුරුවෝ කූඩැල්ලෝ වගේ නොයෙකුත් සත්තු සර්පයෝ නොයෙකුත් දේවල් ආබාධ එනවා. යම් ආකාරයකට දැන් යම් කිසි ආරණ්‍යයකට මේ අලි එනවා නම් වලස්සු එනවා නම් නිතර මිනිසෙගේ ඒකාග්‍රතාවයේ බිඳෙන විදිහට සත්තු හැසිරෙනවා නම් ඒ තැන ගැලපෙන්නේ නැහැ.
මේ ඒකාග්‍රතාවයක් ඇතුව මේ වැඩේ කරගන්න පුළුවන් වෙන විදියට මැසි මදුරු සුලං විෂ වායු සත්තු සර්පයෝ මේ උවදුරු වලින් තොර තැනක් වෙන්න ඕන. ඒක හතරවෙනි එක. ඔය හතරම තිබ්බත් වැඩක් නැත. පස්වෙනි එක නැත්තම්. පස්වෙනි එක තමයි ධර්මයේ දේශනා කරන මගපල්ලාභියෙක් ඉන්න ඕනේ. ඔන්න බුද්ධ ශාසනයේ සේනාසනයක තිබිය යුතු අංග 5. ඔන්න බුද්ධ ශාසනයේ සේනාසනයක තිබිය යුතු අංග. දැන් ඕකේ තියෙනවද චෛත්‍යයක් තියෙන්න ඕනේ, භෝගහක් තියෙන්න ඕනේ, වලාකුළු බැම්මක් තියෙන්න ඕනේ, මකර තොරණක් තියෙන්න ඕනේ, පහන් වැටක් තියෙන්න ඕනේ, කොඩිවැල් එල්ලන්න තියෙන්න ඕනේ. ඕවා තියෙනවද? සතර මහා දේවාල තියෙන්න ඕනේ. ඒවා තියෙනවද? ගණ්ඩාර කුළුණක් තියෙන්න ඕනේ. ඒවා තියෙනවද? නෑ. ඒ වුණාට අද ඔය සම්මතයෙන් හාමුදුරු නමකට තමන්ගේ ගුරු හාමුදුරුවෝ මේ නිවනට උපකාර වෙන බුදුහාමුදුරුවන්ගේ ධර්මයට ගැලපෙන අංග 5 නෙමෙයි උගන්වන්නේ. ඒවා නෙමෙයි උගන්වන්නේ. කොටිම විහාර දේවාල ගම්පනතේ පවා ඔයවා එකක්වත් නැහැ. ඒකේ තියෙන්නේ මේ චෛත්‍යයක් බෝධියක් පුද පූජා කරන තැන ගැන. ඉතින් ඒක නිසා අර නිවනට උපකාර වෙන අංග 5න් සමන්විත සේනාසනයක් ඇතිකරනද කීයටවත්ම මේ වගේ මේ ව්‍යාපාරික මට්ටමකට වැරදි දේවල් දේශනා කරන්නේ නැහැ කවුරුවක්වත්. ඒක ධම්මෝහවේ රක්කති ධම්මචාරී. ධර්මතාවයෙන් ඒවා සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා අපි ආවර්ජනය කරලා බැලුවොත් මේ ආයතනය හදන්න කිසිම කෙනෙක් හදිසි වෙලා සල්ලි එක්කහුව කරලා මහන්සි ගත්තේ නැහැ. ධර්මතාවයෙන්ම සමන් මහත්තයා මේක පූජා කළා. ධර්මතාවයෙන්ම සිතක් පහළ වෙලා අරහතන් වහන්සේගෙන් අහලා පූජා කළා. ඒක ධර්මතාවය. ඊගාවට මේ ධර්මයේ දේශනා කරන්න ඔබට පහළ නවාතැන් ගන්න මේ සියලු ගොඩනැගිලි හැදුවේ සමන් මහත්තයාගෙම දුවයි බෑනයි. ඒවත් ඒ අයට ධර්මතාවයෙන් සිතුවිල්ලක් ආව මේවා කරන්න ඕන කියලා. එච්චරයි. ඒ අර ඕනනම් මා එක්ක වචන 10කට වැඩිය කතා කරලා නැහැ ඒ අය. හැබැයි දවස් 85න් මේ ගොඩනැගිල්ල හදලා පූජා කළා. ඉතින් ඒක නිසා ඔය සම්මත පන්සලක මේ වගේ වැඩක් කරන්න ගියා නම් අවුරුදු 5ක්වත් අදිනවා. මොකද ව්‍යාපාරය කරන්න තියෙන නිසා. ඉතින් ඒක නිසා පින්වතුනි මේ ධර්මය නිවැරදිව දේශනා කරන්න කීයටවත්ම අර වගේ ව්‍යාපාරික විදියට යම් යම් වැරදි දේවල් කියලා මිනිසුන් ඇද බැඳගෙන සල්ලි එක්කහුව කරලා ව්‍යාපාරයක් හැටියට ඒවා කරන්නේ නැහැ. ඒවා ධම්මෝහවේ රක්කති ධම්මචාරී. ධර්මතාවයෙන් ඒවට මේ මග ක්‍රමය පාර කැපෙනවා. නමුත් මෙතන දැන් බුදුහාමුදුරුවෝ අහන්නේ මේ වගේ ලෞකික භෞතික අරමුණකින් අභිලාෂයකින්ද මේ වගේ දහමක් බුදුහාමුදුරුවෝ දේශනා කළේ කියලා සිව්වණක් පිරිසගෙන්ම අහනවා. ඒ අනුව සිව්වණක් පිරිසම කියනවා නෑ ඒක එහෙම නෙමෙයි අපි තේරුම් ගත්ත ආකාරයට ඔබ වහන්සේ මේ චීවර හේතුවෙන් හෝ පිණ්ඩපාත හේතුවෙන් හෝ සේනාසන හේතුවෙන් හෝ ඉති භව හේතුවෙන් හෝ මේ වගේ ධර්මයක් දේශනා කළේ නෑ කියලා කිව්වහම දැන් බුදුහාමුදුරුවෝ පිට පෙරලා ප්‍රශ්නයක් අහනවා නච කිරවෝ භික්කවේමයි ඒවං හෝති මෙහෙම මේ චීවර හේතුවෙන් හෝ පිණ්ඩපාත හේතුවෙන් හෝ සේනාසන හේතුවෙන් හෝ
ඉති භවා භව හේතුවෙන් නෙමේ නම් මේ වගේ ධර්මයක් මම දේශනා කළේ අත කින්ති චරහිවෝ භික්කවේ මයි හෝති. මම මොන වගේ චේතනාවකින් මොන වගේ අභිලාෂයකින් මේ ධර්මයේ දේශනා කළා කියලාද ඔබ තේරුම් අරගෙන තියෙන්නේ කියලා බුද්ධ ශ්‍රාවකයන්ගෙන් බුදුහාමුදුරුවෝ ඇහුවා. ඒ අනුව බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරන්ට උත්තර දෙනවා දැන් සිව්වණක් පිරිසම ඒවං කෝනෝ බන්තේ භගවති හෝති අනුකම්පකෝ භගවා හිතේසි අනුකම්පං උපාදාය ධම්මං දේශේති. ඔබ වහන්සේ මේ හිතේසීන් කෙරෙහි අනුකම්පා සහගතව කවුද මේ හිතේසී කිව්වේ? මාගදී භාෂාවෙන් හිතේසී කියන්නේ සිංහල භාෂාවේ හෝ සංස්කෘත භාෂාවේ තියෙන හිතයිසී පුද්ගලයෝ කියන ආයත නෙමෙයි. මාගදී භාෂාවේ හිතේසී කිව්වේ අර බුදුහාමුදුරුවෝ වෙනමම හිතේසී පුද්ගලයෝ කවුද කියලා දේශනාවක් කළා. මං එකක් දෙකක් මතක් කරන්නම්. පඤ්ඤාවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. සන්තුට්ඨස්ස අයං ධම්මෝ නායං ධම්මෝ අසන්තුට්ඨස්ස. ඒ වගේම අප්පිච්චස්ස අයං ධම්මෝ නායං ධම්මෝ මහිච්චස්ස. එතකොට මේ ධර්මය ගන්න පුළුවන් වෙන ධර්මයේ තේරුම් ගන්න පුළුවන් පුබ්බේජගත පුඤ්ඤතා ශක්තියක් තියෙන පුද්ගලයෝ ඉන්නවා. ඒ අයට මේ වගේ දේශනාවක් කිරීමෙන් සුතමේ ඥානය ලැබලා තමන්ගේ මග විවෘත කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ අයට මේ වගේ දේශනාවක් නොකළොත් ස්වයම්බූ ඥාණයෙන් ඒවා තේරුම් ගන්න බෑ. ඒ නිසා මේ පුබ්බේජගත පුඤ්ඤතා ශක්තියක් ඇති සියලු මිනිස්සුන්ගේ නිවන පිණිස මිදීම පිණිස විමුක්තිය පිණිස අනුකම්පාවෙන් මේ ධර්මය දේශනා කළේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ අනුව ඒවංච කිරවෝ භික්කවේ මයි හෝති අනුකම්පකෝ භගවා හිතේසි අනුකම්පං උපාදාය ධම්මං දේශේති. ඊගාවට කියනවා තස්මාතිහ භික්කවේ යේවෝ මයා ධම්මා අභිඤ්ඤා දේශිතා. මේ මගේ ධර්මය ගැඹුරින්ම දැකලයි මම දේශනා කළේ. අර අභිඤ්ඤයං අභිඤ්ඤාතං කියලා උදේ කියපු ගැඹුරින්ම දැකලයි ප්‍රත්‍යක්ෂ ඥාණයෙන්ම දැකලයි දේශනා කළේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. දැන් මොනවද මේ බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ ගැඹුරින්ම දැකලා දේශනා කොට වදාළ ධර්මය? සේයති දං චත්තාරෝ සතිපට්ඨාන චත්තාරෝ සම්මප්පදාන චත්තාරෝ ඉද්ධිපාදා. සතර හතිපට්ඨානය, සතර සම්මප්පදාන, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රියානි පංච බලානි, පංච ඉන්ද්‍රිය පංච බල, සත්බොජ්ජංගා අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. සත්බොජ්ජංග අරිය අට්ටංගික මග්ග. සත්තිස් බෝධිපාක්ෂික ධර්මය. රාග බව, ද්වේෂ බව, මෝහ බව මුලින්ම උදුරා දමන්නට උපකාරක බුද්ධකාරක ධර්ම 37. දැන් එතකොට මේක දිහා ඇස් ඇරලා බලන්න ඕනේ. හොඳට ඇස් ඇරලා බලන්න ඕනේ මේ බුදුහාමුදුරන්ගේ ප්‍රකාශය දිහා. ඇයි මං එහෙම කියන්නේ? දැන් ඔබ බලන්න මෙතන තියනවද පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි හරිය ධානය ගැන එක වචනයක්වත් තියනවද? නැත. දන් දීම, සිල් රැකීම, පින්කම් කිරීම ගැන එක වචනයක්වත් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ගැන තියනවද? නැත. අද ඔය සම්මතයෙන් බුද්ධ ආගමේ බුදුහාමුදුරන්ගේ දේවල් කියලා කරන එක දෙයක්වත් මෙතන තියනවද? නැත. මෙතන තියෙන්නේ මේ අනුස්සති 4 වැඩිමෙන් පමණක්ම පූර්ණය කරගත හැකි බුද්ධකාරක ධර්ම 37. ඔන්නෝකයි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි මේ කට ගෙවෙනකම් කියන්නේ
මේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ දන් දෙන්න හෝ සිල් රකින්න හෝ අනාර්ය භාවනා කරන්න හෝ සුගතිගාමී වෙන්න මගක් නෙමෙයි කියලා. ඒවා වරදක් නැහැ දන් දුන්නට සිල් රැක්කට. නමුත් නිවනකුත් නැහැ. නිවන් දකින්න නම් මේ අනුස්සති 4 වඩලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මය පූර්ණේ කරගන්න ඕනේ. තත්ත සබ්බේ හේව සමග්ගේහි සියලු දෙනා මේ සුතමේ ඥානය ලැබුවට පස්සේ මේ මග පූර්ණය කරගන්න ඕනේ. මේ මාර්ගය අනුසති වැඩිම මාර්ගය. මේ මාර්ගය අනුගමනය කරලා මේ කියන බුද්ධකාරක ධර්ම 37ම පූර්ණය කරගන්නවා නම් සමග්ගේහි සංමෝදමානේහි මේ රාගය, ద్వේෂය, මෝහය තවදුරටත් ජනනය කිරීමෙන් මිදී නිදහස් වෙන්න ඕන. සම්මෝදමානේහි අවිවදමානේහි සික්කිතබ්බං මේ බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ දහම් පද වාද විවාද කරන්නට සුදුසු දෙයක් නෙමෙයි. මේ වාදයෙන් විවාදයෙන් තර්කයෙන් විතර්කයෙන් යථාර්ථය යථාභූත ඥාන දර්ශනය ලබන්න බෑ. ඒ නිසා මේ ධර්මයේ තේරුම් අරගෙන අනුසති වඩලා ඇතුළාන්තයේ අධ්‍යාත්මය ශික්ෂණයට පත් කරගන්න ඕනේ. සික්කි තබ්බං. ඊගාවට බුදුහාමුදුරුවෝ දැන් කියනවා තේ සංච වෝ භික්කවේ මේ රාගය, ద్వේෂය, මෝහය වර්තමාන මොහොතේ හිතේ ප්‍රභවය වෙනකොට සමග්ගානං සම්මෝදමානානං අවිවදමානානං සික්කතං මේ අනුස්සති 4 අනුගමනය කළා වඩලා ඇතුළාන්තයේ අධ්‍යාත්මය ශික්ෂණය කරගන්න ඕනේ. මේක ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ හැම එකම අගට බින්දු දාලා තියෙනවා. ඒ කියන්නේ මේ වැඩේ කරගෙන යන්න ඕනේ. ඊට පස්සේ කියනවා සියන්සු ද්වේ බික්කු අභිධම්මේ නානා වාදා මේ වචනයෙන් මේ ධර්මය විස්තර කරනකොට බික්කුන් දෙදෙනෙක් නානාවාදයෙන් මේක කියන්න පුළුවන්. తත්‍රචේ තුම්මාකං ඒවමස්ස ඉමේසංකෝ ආයස්මන්තානං මේ බුදුහාමුදුරුවන්ගේ කාලේ මේ ස්වාමින් වහන්සේ හාමුදුරුවෝ සාදු මේ වගේ වචන නෙමෙයි පාවිච්චි කළේ. බුදුහාමුදුරුවන්ගේ කාලේ තිබ්බ වචනේ තමයි මේ ධර්මය අනුගමනය කරන පැවිද්දෙක්ව හඳුන්වන්නේ ආයස්මන්තානං. ඉමේසංකෝ ආයස්මන්තානං අත්තතෝචව නානම් ව්‍යංජනතෝච නානන්ති. එතකොට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මය මතුකරන්න මාගදී භාෂාවෙන් අත්ත නානත්වයෙන් ධම්ම නානත්වයෙන් නිරුත්ති නානත්වයෙන් පටිභාන පටිසම්භිදා නානත්වයෙන් මේ දහම දේශනා කරන්න පුළුවන්. එතකොට එකම මාගදී භාෂාවේ වචන වලින් නිවන වැහෙන අර්ථයක් කියන්නත් පුළුවන්. නිවන විවෘත වෙන අර්ථයක් කියන්නත් පුළුවන්. නිවන වහන්නත් පුළුවන්. ඒ වචන වලින්ම අද වහලා තියෙන සම්මත ආගමේ පරිවර්තකයෝ. නිවන විවෘත කරන්නත් පුළුවන් ඒ වචන වලින්ම. අපි උදාහරණ ගත්තොත් දැන් මජ්ක්‍ධිමා පටිපදා කියන එක නිවනට උපකාර වෙන විදිහට අත්ත ධම්ම නිරුත්ති පටිභාන පටිසම්භිදා විග්‍රහ කළොත් මජ්ජි කිව්වේ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් මත්වීම, මා කියන්නේ මිදී නිදහස් වීම. හැබැයි මේ මජ්ක්‍ධිමා කියන වචනෙම නිවන වැහෙන අර්ථයකට පරිවර්තනය කළා මැද මධ්‍යම ප්‍රතිපදාව කියලා. එතකොට නිවන වහන අර්ථයකිනුත් කියන්න පුළුවන්, නිවන විවෘත වෙන අර්ථයකිනුත් කියන්න පුළුවන්. මේ මාගදී භාෂාවේ වචන වලට අර්ථ 36කින් යුතු සිව්පිලිසිම් ව්‍යාපත් විග්‍රහයක් කරන්න පුළුවන්.
සම්මුති අර්ථය, පඤ්ඤාති අර්ථය, පරමාර්ථය මෙහෙම අර්ථ 36කට විග්‍රහ කරන්න පුළුවන්. ඒකයි කියන්නේ අත්තතෝචව නානං ව්‍යංජනතෝච නානන්ති. තත්ත යං බික්කුං සුවචතරං මඤ්ඤේයාත සෝ උපසංගමිත්වා ඒවමස්ස වචනීයෝ ආයස්මන්තානංකෝ අත්තතෝචව නානං ව්‍යංජනතෝච නානං තදමිනාපේතං ආයස්මන්තෝ ජානාත යතා අත්තතෝචව නානම් ව්‍යංජනතෝච නානං මා ආයස්මන්තෝ විවාදං ආපජ්ජිත්තාති. එතකොට මේ තමන්ගේ කනෙන් අහගන්න යම් යම් වචන තේරුම් ගන්න බැරි වීම නිසා, එහෙම නැත්නම් යම් යම් දේවල් නිසා මේ ආයස්මතුන් වහන්සේලා සමග වාද විවාද කරන්න ගියොත් අවතක් සිදු වෙනවා. ආපජ්ජිත්තාති. අතා පරේසං ඒකතෝ පක්ඛිකානම් භික්ඛූනම් යම් භික්ඛුං සුවචතරං මඤ්ඤේයාත සෝ උපසංගමිත්වා ඒවමස්ස වචනීයෝ ආයස්මන්තානංකෝ අත්තතෝචව නානම් ව්‍යංජනතෝච නානං තදමිනාපේතං ආයස්මන්තෝ ජානාත යතා අත්තතෝචව නානම් ව්‍යංජනතෝච නානං මා ආයස්මන්තෝ විවාදං ආපජ්ජිත්තාති. ඉති දුග්ගහිතං දුග්ගහිතතෝ ධාරේ තබ්බං සුග්ගහිතං සුග්ගහිතතෝ ධාරේ තබ්බං. අර හැම සූත්‍රයක්ම දේශනා කරනකොට කිව්වා තන් සුනාත සාදුකං මනසිකරෝත කියලා දෙවෙනියට එකක් කිව්වා. අන්න ඒ සාදුකම් මනසිකරෝත තමා මේ විග්‍රහ කරලා තියෙන්නේ. දුග්ගහිතං දුග්ගහිතතෝ ධාරේ තබ්බං. දුගතියෙන් දුගතියට යන දේ දුගතියෙන් දුගතියට යන දේ හැටියට ධාරණය කරගන්න ඕනේ. සුගතියෙන් සුගතියට යන දේ සුගතියෙන් සුගතියට යන දේ හැටියට ධාරණය කරගන්න ඕනේ. මෙතන දුගතිය සුගතිය කිව්වේ දිව්‍ය ලෝකේ අපායයි එහෙම නෙමෙයි. මෙතන මම වචන දෙකක් කිව්වා කලිනුත්. මාගදී භාෂාවේ දුයන්නෙන් කියන්නේ යමක් ඇතුළට ගත්තොත් තමන්ගේ ඇතුළාන්තය අධ්‍යාත්මය කිලුටු වෙනවා නම්, අනුසය උපදිනවා නම් ඒක දුග්ගහිතං දුග්ගහිතතෝ ධාරේ තබ්බං. යමක් සේවනය කරනකොට තමන්ගේ ඇතුළාන්තය අධ්‍යාත්මය පිරිසුදු වෙනවා නම් ඒක සුග්ගහිතං සුග්ගහිතතෝ ධාරේ තබ්බං. ඒ අනුව සුග්ගහිතං සුග්ගහිතතෝ ධාරෙත්වා දුග්ගහිතං දුග්ගහිතතෝ ධාරෙත්වා යෝ එහෙම ධාරණය කරගන්න පුළුවන් බික්කුව යෝ ධම්මෝ හේතුඵල ධර්මයට බහා ගලපා බලා යෝ විනයෝ ණය විනයට සසඳා බලා සෝ වාසිතබ්බෝ අභ්‍යාසෙහි යෙදෙන්න ඕන. අන්න එතකොටයි එයාට පුළුවන් වෙන්නේ අර තුන්වෙනි හතරවෙනි සෝතාපට්ටි අංග වන යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමත් ධම්මානුධම්ම පටිපදාවේ හැසිරීමත් පූර්ණය කරගෙන සද්ධා ඉන්ද්‍රිය මතු කරගන්න. එතකොටයි බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්. ඊගාවට ඊගාව ඡේදේ කියනවා తත්‍ර චේ තුම්මාකං ඒව මස්ස ඉමේ සංකෝ ආයස්මන්තානං අත්තතෝ හිකෝනානම් ව්‍යංජනතෝ සමේති තත්තයන් බික්කුන් සුවචතරම් මඤ්ඤේයාත සෝ උපසංකමිත්වා ඒව මස්ස වචනීයෝ ආයස්මන්තානංකෝ අත්තතෝ හිනානම් ව්‍යංජනතෝ සමේති තදමිනාපේතං ආයස්මන්තෝ ජානාත යතා අත්තතෝ හිකෝ නානම් ව්‍යංජනතෝ සමේති මා ආයස්මන්තෝ විවාදං ආපජ්ජිතාති අතාපරේසං ඒකතෝ පක්ඛිකානම් බික්ඛූනම් යම් බික්ඛුන් සුවචතරම් මඤ්ඤේයාත සෝ උපසංකමිත්වා ඒව මස්ස වචනීයෝ ආයස්මන්තානංකෝ අත්තතෝ හිකෝ නානම් ව්‍යංජනතෝ සමේති තදමිනාපේතං ආයස්මන්තෝ ජානාති යතා අත්තතෝ හිකෝ නානම් ව්‍යංජනතෝ සමේති මා ආයස්මන්තෝ විවාදං ආපජ්ජිතාති ඉති දුග්ගහිතං දුග්ගහිතතෝ ධාරේ තබ්බං සුග්ගහිතං සුග්ගහිතතෝ ධාරේ තබ්බං දුග්ගහිතං දුග්ගහිතතෝ ධාරිත්වා සුග්ගහිතං සුග්ගහිතතෝ ධාරිත්වා යෝ ධම්මෝ යෝ විනයෝ සෝභාසිතබ්බෝ හේතුඵල ධර්මයට බහාගල්පා බලා ණය විනයට සසඳා බලා භාවිතයට ගන්න ඕන.
අන්න එතකොටයි තුන්වෙනි හතරවෙනි සෝතාපට්ටි අංග පූර්ණේ වෙලා සද්ධා ඉන්ද්‍රිය මතුවෙන්නේ. ධම්මැස පෑදෙන්නේ. මේ වාද විවාද කරන්න තර්ක විතර්ක කරන්න යන පුද්ගලයාට උගත්කමක් ලැබුණට ධම්මැස පෑදෙන්නේ නැත. ඊගාවට 37 වෙනි ඡේදයේත් බුදුහාමුදුරුවෝ මේ ආදී වශයෙන් කරුණු කාරණා කියලා ඒකෙත් අවසානයේට කියනවා ඉති සුග්ගහිතං සුග්ගහිතතෝ ධාරේතබ්බං දුග්ගහිතං දුග්ගහිතතෝ ධාරේතබ්බං සුග්ගහිතං සුග්ගහිතතෝ ධාරෙත්වා දුග්ගහිතං දුග්ගහිතතෝ ධාරෙත්වා යෝ ධම්මෝ යෝ විනයෝ සෝභාසිතබ්බෝ හේතුඵල ධහමට බහා ගල්පා බලා ණය විනයට සසඳා බලා භාවිතයට ගන්න ඕනේ. ඊගාවට 38 වෙනි ඡේදයේත් මේ ආකාරයටම කරුණු කාරණා විග්‍රහ කළා. එතනදී ඉති සුග්ගහිතං සුග්ගහිතතෝ ධාරේතබ්බං සුග්ගහිතං සුග්ගහිතතෝ ධාරෙත්වා යෝ ධම්මෝ යෝ විනයෝ සෝභාසිතබ්බෝ හේතුඵල ධහමට බහා ගල්පා බලා ණය විනයට සසඳා බලා භාවිතයට ගන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඊගාවට තේසංචවෝ භික්කවේ සමග්ගානං සම්මෝධමානානං අවිවදමානානං සික්කතං දැන් මුලින් කිව්වේ මේ ධර්මය දේශනා කිරීමේදී නානාවිධ අර්ථයෙන් දේශනා කිරීම ගැන. දැන් මේ ඡේදය කියන්නේ ඊට වඩා ටිකක් වෙනස් දෙයක්. සියා අඤ්‍යතරස්ස බික්කුණෝ ආපත්‍ති යම් බික්කුවක් අවැතකටපත් වුනොත් සියා වීතික්කමෝ ඒ අවැතෙන් මිදී නිදහස් වෙන්නේ නැත්තම් ඒ බික්කුවට න චෝදනාය තරිතබ්බං මේ ඇතුලාන්තය කිලුටු වෙන ආකාරයට පහලින් පහලට යන ආකාරයට චෝදනාවෙන් තරිතබ්බං වෙන්න හොඳ නැහැ. ඒ අනුව ඒක නොකළ යුතුයි. පුද්ගලෝ උපපරික්ඛීතබ්බෝ ඒ පුද්ගලයාටත් මේ රාගමුල ද්වේෂමුල මෝහමුල පූර්ණ වශයෙන්ම කය කරන්නට අප කැපවීම සඳහා කරුණු පහදා දෙන්න ඕනේ. ඉති මයිහංච අවිහෙසා භවිසති පරස්සච පුද්ගලස්ස අනුපගාතෝ පරෝහි පුද්ගලෝ අකෝදනෝ අනුපනාහි අදල්ල දිට්ටි සුප්පටිනිසග්ගී සක්කෝමි චාහං ඒතම් පුද්ගලං අකුසලා වුට්ටාපෙත්වා කුසලේ පතිට්ටාපේතුන්ති සචේ භික්කවේ ඒව මස්ස කල්ලං වචනාය. එතකොට මේ ධර්මය දේශනා කරන්නේ මොකක් සඳහාද? මේ ධර්මය අහලා තේරුම් අරගෙන අනුගමනය කරන පුද්ගලයන්ව අකුසලයෙන් මුදවා නිදහස් කරලා කුසලයේහි පිහිටවන්න. අකුසලා වුට්ටාපෙත්වා කුසලේ පතිට්ටාපේතුන්ති සචේ භික්කවේ ඒව මස්ස කල්ලං වචනාය. ඊගාවට ඊගාව ඡේද හතරෙමත් බුදුහාමුදුරුව මේ විදිහටම කියනවා. ඡේද හතරෙමක් කියලා. ඊට පස්සේ පස්වෙනි ඡේදයේ කියනවා අවසානයේට ඔය 142 වෙනි පිටුවේ අන්තිම ඡේදයේ සචේපන භික්කවේ ඒව මස්ස මයිහංචකෝ විහෙසා භවිස්සති පරස්සච පුද්ගලස්ස උපගාතෝ පරෝහි පුද්ගලෝ කෝදනෝ උපනාහි දල්ල දිට්ටි දුප්පටි නිසග්ගී. දැන් මේ දහම දේශනා කළාම අර අත්තිගති බික්කූනම් බික්කුණීනම් උපාසකානම් උපාසිකානම් කියන බික්කු බික්කුණී උපාසක උපාසිකා ගති ගුණ ඇති කර ගන්න දන්න පුද්ගලයාව අකුසලයෙන් මුදවා කුසලයේහි පිහිටවන්න පුළුවන්. හැබැයි තවත් කොටසක් මේ මොනවා කොයි විදිහෙන් කියා දුන්නත් මග පහදා දුන්නත් පෙන්ලා දුන්නත් ඒ තම තමන්ගේ යම් යම් හේතු නිසා ඒ පුද්ගලයන්ට නච අහංසක්කෝමි ඒ තම් පුද්ගලං අකුසලා වුට්ටාපෙත්වා කුසලේ පතිට්ටාපේතුන්ති. අකුසලයෙන් මුදවා නිදහස් කරලා කුසලයේහි පිහිටවා ගන්න මේ නිවන් මඟ අනුගමනය කරන පුද්ගලයෙක් බවට පත් කරගන්න බැරි පුද්ගලයෝත් ඉන්නවා. දැන් බුදුහාමුදුරන්ට මේ බුදුහාමුදුරුවෝ අල්ලපුවත් හිටපු චුන්දසූකරට බණ කියන්න ගියේ නැහැ.
චුන්දසූකරට බණ කියන්න කියන. අල්ලපු අත්තේ. හැබැයි බුදුහාමුදුරුවෝ බොහෝ දෙනා හොයාගෙන අර සුනීත සෝපාක රජුමාලා මේ වගේ අය හොයාගෙන ගිහිල්ලාම බණ කිව්වා. නමුත් අල්ලපුවත් හිටපු චුන්දසූකරට බණ කිව්වේ නැහැ. මොකද නචාහං සක්කෝමි. ඒ පුද්ගලයාට හැකියාවක් නැහැ මේ කෙලෙස් කපන්න. හැකියාවක් තියෙනවා නම් සක්කෝමි. හැකියාවක් නැත්තම් නච අහං සක්කෝමි. ඉතින් මේවා මේ මාගදී භාෂාවෙන් කියන්න වෙනවා. නමුත් මේ බොහොම සිංහලෙන් තේරුම් ගන්න පුළුවන් දේවල් මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මේ දහම දේශනා කළාම කොටසක් මේක අහගෙන අනුගමනය කරලා සද්ධා ඉන්ද්‍රිය මතු කරගෙන සෝතාපන්න ඵලයටපත් වෙනවා. තවත් කොටසක් මේක අනුගමනය කිරීම වෙනුවට වෙන වැඩ කරන්න පටන් ගන්නවා. ඔය නොයෙකුත් ආකාරයට මේ දහම කටපාඩම් කරගෙන අනුමාන ඥාණයෙන් වරද්දලා තව කෙනෙකුට කියන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් වැරදියට සිංහලට පරිවර්තනය කළා පොතපත අටුවා ටීකා ටිප්පණි ලියන්න වගේ ලියන්න පෙළඹෙනවා. එහෙමත් නැත්නම් තව නොයෙකුත් ආකාරයේ මේ දහම මේ වචන ටික මේ පොතපතෙන් ගන්න දේවල් වැරද්දලා විකුණන්න අරවා මේවා කරන්න පෙළඹෙනවා. ඒවා ඔක්කොම අර මග වරද්දා ගන්න වැඩ. ඒ වගේ අය මේ අකුසලයෙන් මිදී නිදහස් වෙලා කුසලයේ පිහිටන්න කටයුතු කරනවා වෙනුවට තව දුරටත් මේ අකුසලයේ වඩා වර්ධනය කරගෙන කුසලයේ පරිහානියට පත් කරගන්න මගක යන පුද්ගලයෝ බවට පත් වෙනවා. හැබැයි මේ ධර්මයේ දේශනා කරන කිසිම ලෞතුරා බුදු කෙනෙක් හෝ බුද්ධ ශ්‍රාවකෙක් ඒවට ගැටෙන්න හැපෙන්න එකට එක කරන්න යන්නේ නැහැ. ඒව රූපේ භික්කවේ පුග්ගලේ උපෙක්ඛානාති මඤ්ඤිතබ්බා. උපෙක්ඛා සිතින් කටයුතු කරනවා හැර අතිමඤ්ඤණාවකින් මේ මමත්වයකින් ඒතම් මම ඒසුවාමස්මි ඒසු මේ අත්තාති හැටියට මම එකට එක කරන්න ඕනේ මම තමා දන්නේ මම හොඳ පාඩමක් උගන්වන්න ඕනේ කියලා එහෙම අතිමඤ්ඤණාවෙන් කටයුතු කරන්නේ නැහැ. නාති මඤ්ඤිතබ්බෝ. උපේක්ඛා සිතින් ඉවසා විමසා කටයුතු කරන්න ඕනේ. 40 වෙනි ඡේදයේ තියෙනවා තේසංචබෝ භික්කවේ සමග්ගානං සම්මෝදමානානං අයෝදමානානං සික්කතං අඤ්ඤමඤ්ඤස්ස වචී සංහාරෝ uppajjaya ditti පලාසෝ චේතසෝ ආගාතෝ අපච්චයෝ අනබිරද්දි. මේ ඔක්කොම කෙලෙස්. අර වචී සංහාරෝ කියන්නේ මේ ඉන්ද්‍රිය සංවරයක් නැති වචී සංවරයක් නැති පුද්ගලයෝ අතින් වෙන දේවල්. වචී සංහාරෝ. වචී සංකාරෝ කියලාත් වරහන් ඇතුලේ දාලා තියෙනවා. ඒ වගේම මේ දැක්ම දෘෂ්ටිය ආකල්පය පිරිසුදු කරගත්තේ නැති පුද්ගලයෝ තුල uppajjaya ditti එක එක මිත්‍යා දෘෂ්ටික අදහස් උපදිනවා. මිත්‍යා දෘෂ්ටික දේවල් දේශනා කරනවා. මිත්‍යා දෘෂ්ටික දේවල් පොතපත ලියනවා. මිත්‍යා දෘෂ්ටික දේවල් තමනුත් උපදවාගෙන අනික් අයවත් ඒ උගුලට අහු කරනවා. ඊගාව එක පලාසෝ. මේ පලාසෝ කිව්වේ මාගදී භාෂාවෙන් තමන් ජය අරගෙන අනික් අයව පරද්දන්න වාද විවාද කරන්න තර්ක විතර්ක කරන්න එකට එක කියන්න එකට එක කරන්න මේ අතිමානයකින් කටයුතු කරන පුද්ගලයා තුල උපදින්නේ ඒකත් කෙලෙස් ගතියක්. චේතසෝ ආඝාතෝ මේ හිතේ උපදිනවා අර ද්වේෂය වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව මේ සියල්ලම එකතුවට කියනවා මාගදී භාෂාවෙන්. දැඩි දේශයක් වෛරයක් ක්‍රෝධයක් ආවා නම් ඒක ආඝාතෝ. එතකොට මේ ඔක්කොම කෙලෙස් කාගාව උපදිනේවද? අනුස්සති නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වඩන්නේ නැති පුද්ගලයෝ ගාව උපදින දේවල්. අපච්චේවා නබිරද්දි තත්ත ඒකතෝ පක්ඛිකානම් බික්ඛූනම් යම් බික්ඛුන් සුවචතරම් මඤ්ඤයාත
සෝ උපසංකමිත්වා ඒව මස්ස වචනීයෝ යංනෝ ආවුසෝ අම්මාකං සමග්ගානං සම්මෝධමානානං අයෝධමානානං සික්කතං අඤ්ඤමඤ්ඤස්ස වචී සංහාරෝ uppannෝ දිට්ඨිපලාසෝ චේතසෝ ආගාතෝ අපච්චයෝ අනබිරද්දි. දැන් එතකොට මේ අය මේ යම් පුද්ගලයෙක් සමග්ගානං සම්මෝධමානානං අවිවදමානානං සික්කතං කියපු මේ බුදුහාමුදුරන්ගේ මග අනුගමනය කරනවා නම් නිවැරදිව ඒ පුද්ගලයා කටයුතු කරන්න ඕනේ අඤ්ඤමඤ්ඤස්ස. දැන් අර සියලු කෙලෙස් තමන්ගාව ඉපදුනේ මොනවා නිසාද? අනුස්සති නොවැඩූ නිසා, මඤ්ඤතාවයෙන් කටයුතු කරපු නිසා. දැන් ආනාපාන සති සමාධිය නිවැරදිව වැඩුවොත් අඤ්ඤමඤ්ඤස්ස මඤ්ඤතාවයෙන් මිදෙනවා, අඤ්ඤතාවය මතු කර ගන්නවා. අඤ්ඤමඤ්ඤස්ස වචී සංහාරෝ uppannෝ දිට්ඨිපලාසෝ චේතසෝ ආගාතෝ අපච්චයෝ අනබිරද්දි තං ඥානමානෝ සමනෝ ගරහෙයි ආති. මේ සමනේක් හැටියට මේ මගපල් ලබන්න නම් මේ සියලු දෙයින්, මේ සියලු කෙලෙස් වලින් මිදී නිදහස් වෙන්න ඕනේ. සම්මා ව්‍යාකාරමානෝ භික්කවේ භික්ඛුවේ වම් ව්‍යාකරෙය්‍ය යංනෝ ආවුසෝ අම්මාකං සමග්ගානං සම්මෝධමානානං අවිවදමානානං සික්කතං අඤ්ඤමඤ්ඤස්ස වචී සංහාරෝ uppannෝ දිට්ඨිපලාසෝ චේතසෝ ආගාතෝ අපච්චයෝ අනබිරද්දි තං ඥානමානෝ සමනෝ ගරහෙයාති ඒතං පනාවුසෝ ධම්මං අප්පහාය. මේ හිතේ උපදින වැරදි කෙලෙස් ධර්ම අප්පහාය නම් මුල කපලා නැත්තම්, අප්පහාය කිව්වේ පහාය වෙලා නැහැ, මුල කපලා නැත්තම් නිබ්බානං සච්චිකරෙය්‍යාති සම්මා ව්‍යාකාරමානෝ භික්ඛවේ භික්ඛුවේ වම් ව්‍යාකරෙය්‍ය ඒතං ආවුසෝ ධම්මං අප්පහාය. මේ කෙලෙස් ධර්ම ප්‍රහාණය කළා මුල කපලා නැත්තම්, මුල කපනකම් ඒ පුද්ගලයාට න නිබ්බානං සච්චිකරෙය්‍යාති. මේ බැමි තුනෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. නිවන වහ ගන්නවා. ඒ අනුව අතාපරේසං ඒකතෝ පක්ඛිකානම් බික්ඛූනම් යම් බික්ඛුන් සුවචතරම් මඤ්ඤේයාත සෝ උපසංකමිත්වා ඒවමස්ස වචනීයෝ යංනෝ ආවුසෝ අම්මාකං සමග්ගානං සම්මෝධමානානං අයෝධමානානං සික්කතං අඤ්ඤමඤ්ඤස්ස වචී සංහාරෝ uppannෝ දිට්ඨිපලාසෝ චේතසෝ ආගාතෝ අපච්චයෝ අනබිරද්දි සංජානමානෝ සමනෝ ගරහෙයාති සම්මා ව්‍යාකාරමානෝ භික්ඛවේ භික්ඛුවේ වම් ව්‍යාකරෙය්‍ය යංනෝ ආවුසෝ අම්මාකං සමග්ගානං සම්මෝධමානානං අයෝධමානානං සික්කතං අඤ්ඤමඤ්ඤස්ස වචී සංහාරෝ uppannෝ දිට්ඨිපලාසෝ චේතසෝ ආගාතෝ අපච්චයෝ අනබිරද්දි තං ඥානමානෝ සමනෝ ගරහෙයාති ඒතං පනාවුසෝ ධම්මං අප්පහාය නිබ්බානං සච්චිකරෙය්‍යාති සම්මා ව්‍යාකාරමානෝ භික්ඛවේ භික්ඛුවේ වම් ව්‍යාකරෙය්‍ය ඒතං ආවුසෝ ධම්මං අප්පහාය න නිබ්බානං සච්චිකරෙය්‍යාති. එතකොට මේ පින උපාදානය අප්පහාය නම් කලේ නැත්තම්, පින උපාදානයෙන් මිදී නිදහස්ුනේ නැත්තම්, පුඤ්ඤාභි සංකාර උපාදානයෙන් මිදී නිදහස්ුනේ නැත්තම් න නිබ්බානං සච්චිකරෙය්‍යාති. නිබ්බාන වෙන්න බෑ. බැම්තුනෙන් මිදී නිදහස් වෙන්න බෑ. නිබ්බානන්ති වෙන්නේ නැහැ. ඒ වගේම අපුඤ්ඤාභි සංකාර උපාදානයෙන් මිදී නිදහස්ුනේ නැත්තම් න නිබ්බානං සච්චිකරෙය්‍යාති. නිබ්බානස සච්චික්‍රියාය වෙන්නේ නැහැ. ඒ වගේමයි අනිඤ්ඤාභි සංකාරයෙන් මිදී නිදහස්ුනේ නැත්තම් න නිබ්බානං සච්චිකරෙය්‍යාති. නිබ්බානස සච්චික්‍රියාය වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මේ අනුස්සති 4 වඩලා සද්ධා ඉන්ද්‍රිය මතු කරගෙන බුද්ධ ශක්තියට අනුගත වුණොත් හැර වෙන කිසිම දෙයකින් සෝතාපන්න ඵලයටපත් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේවා හොඳට තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන ඊගාවට තියෙනවා තං චේ බික්ඛු තං චේ භික්ඛවේ භික්ඛුං පරේ ඒවං පුච්චෙය්‍යුං. පුච්චෙය්‍යුං කියන්නේ ප්‍රශ්න අහනවා, ප්‍රශ්න විචාරනවා.
ආයස්මතානෝ ඒතේ බික්කු අකුසලා වුට්ටාපෙත්වා කුසලේ පතිට්ඨා පිතාති සම්මා භ්‍යාකාරමානෝ භික්කවේ බික්කු එවං භ්‍යාකරෙය්‍ය ඉදාහං ආවුසෝ යේන භගවා තේනුපසංකමින් තස්ස මේ භගවා ධම්මං දේශේසි තාහං ධම්මා සුත්වා තේසම් බික්කූනං අබාසින් තන්තේ බික්කු ධම්මං සුත්වා මේ බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ ඒ නියම නිවැරදි ධර්මය පිළිබඳව සුතමේ ඥානයක් ලැබුවහම ඒ සුතමේ ඥානයක් ලබාගත් ධර්මය අනුගමනය කරොත් වර්තමාන මොහොතේ අකුසලා වුට්ටහින් සු කුසලේ පතිට්ඨහින් සු සියලු අකුසල් වලින් මිදී නිදහස් වෙලා ඇතුළාන්තය පිරිසුදු කරගන්න ඕනේ. කුණුසලා හැරාස් කරලා නික්ලේශී තත්වයට පත් වෙන්න ඕනේ. එවම් භ්‍යාකාරමානෝ භික්කවේ බික්කු නචේව අත්තානං උක්කංසේති න පරං වම්බේති. ඒ බික්කුව මේ දහමක් අහගෙන අනුස්සති වඩලා තමන්ගේ ධම්මානුධම්ම පටිපදාව පූර්ණය කරගන්නවා මිසක තමන්වත් අනුන්වත් සංසන්දනය කර කර තමනුත් අනුනුත් කිලුටු කරවන්න කටයුතු කරන්නේ නැහැ. නචේව අත්තානං උක්කංසේති න පරං වම්බේති ධම්මස්සච අනුධම්මං භ්‍යාකරෝති. ධම්මානුධම්ම පටිපදාව නිවැරදිව කියා දෙනවා. ධම්මානුධම්ම පටිපදාව අනුගමනය කරනවා. නචකෝචි සහධම්මිකෝ වාද අනුවාදෝ ගාරයි හට්ටානං ආගච්ඡති. මේ ගැරහිය යුතු වාදානුවාද කරන්න ඒ පුද්ගලයා කටයුතු කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව පිරිනිවන් පාන්නට පෙරම දැක්කා මේ ශාසනය තුල මේ ධර්මය විකෘති වෙන දේවල් දේශනා කරනවා. පොතපත ලියනවා, අටුවා ටීකා ටිප්පණි බුද්ධඝෝෂ වගේ අය ලියනවා කියලා දැක්කා. ඒ අනුව බුදුහාමුදුරුව මේ වගේ සූත්‍රයකින් කරුණු පහදා දුන්නා. මේ දහම දේශනා කළේ මෙන්න මේ අකුසලා වුට්ටාපෙත්වා කුසලේ පතිට්ඨාපේතුන්ති කියන අකුසලයෙන් මුදවා නිදහස් කරලා කුසලේහි පිහිටන්න. ඒ නිසා දහමක් අහන ඔබ සියලු දෙනාත් කළ යුත්තේ මේ කියන ඒවා අහගෙන ගිහින් තවත් කෙනෙක් එක්ක වාදානුවාද කරනවා නම් ඔබ වැරදි. වාදානුවාද කරනවා නම් ඔබ වැරදි. තව කෙනෙක්ව හෙලා දැකලා තමන් හුවා දක්ව ගන්න කටයුතු කරනවා නම් ඒත් ඔබ වැරදි. මේ දවස් 7ක් මේවා කියා දීපු මාව හෝ අනිත් දේශක දේශිකාවන් වර්ණනා කර කර ප්‍රශංසා කර කර ඉන්නවා නම් ඒත් ඔබ වැරදි. ඔබට ඔබේ වැඩේ අමතක වෙලා. ඔබේ වැඩේ වෙන්න ඕනේ තං සුනාත සාදුකං මනසිකරෝත බාසිස්සාමීති. ධර්මය අහගන්න ඕනේ. යථා පරිදි සුග්ගහිතං සුග්ගහිතතෝ ධාරේතබ්බං දුග්ගහිතං දුග්ගහිතතෝ ධාරේතබ්බං. ඒක තමයි සාදුකම් මනසිකරෝත. අනුස්සති 4 වඩලා බාසිස්සාමීති. අන්න එතකොටයි මේ තමන්ගේ දහම් මැස පෑදෙන්නේ. තමන් තේරුම් ගන්න ඕනේ තමන් කොච්චර මොනවා අහගත්තත් කොච්චර කොහොම දේවල් කරන්න පුළුවන් වුණත් මේ තමන්ගේ දහම් මැස පෑදිලා නැත්තම් හරියන්නේ නැහැ. තමන්ගේ දහම් මැස පෑද ගන්න නම් මේ සමුදය නිරෝධ කළ යුතුයි, සමුදය නිරෝධ කළ හැකි කියන ධර්මතාවය යථාභූත ඥාන දර්ශනයක් ලබන්න ඕන. ඉතින් ඒක නිසා ඒ සියලු දේට උපකාර වෙන එකම ධර්මය තමයි ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ ආනාපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණති කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. ඉතින් මේක ඔබ තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන භාවිතයට ගන්න ඕනේ. හොඳයි එහෙනම් දැන් අපි තවත්
සූත්‍ර දෙකක් දේශනා කරනවා. දැන් ඔබේ ඔය පොතේ 147 වෙනි පිටුවේ තියෙනවා වරෝපිත සූත්‍රය. 87 වෙනි ඡේදයේ තියෙනවා. මේ වරෝපිත සූත්‍රය චහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ මේ දහම් 6කින් සමන්නාගත වෙන පුද්ගලයා සුනන්තෝපි සද්ධම්මං අබබ්බෝ ඒ පුද්ගලයාට මේ සුතමේ ඥානයක් ලැබීම අභව්‍යයි. නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං නියාම ධර්මයෙන්ම ඒ පුද්ගලයාගේ ඇතුළාන්තය පිරිසුදු කරගෙන නිවන් මඟඵල සාක්ෂාත් කර ගැනීම මේ ජීවිත කාලයට වලකිනවා. ධර්මතාවයෙන් කා තුලද කතමේහි චහි මාතා ජීවිතා වරෝපිතා හෝති මේ මවගේ දිවි තොර වුණොත් තමන් අතින් පිතා ජීවිතා වරෝපිතා හෝති පියාගේ දිවි තොර වුණොත් අරහන්තෝ ජීවිතා වරෝපිතා හෝති අරහතුන් වහන්සේ නමකගේ දිවි තොර වුණොත් තථාගතස්ස දුට්ටේන චිත්තේන ලෝහිතං උප්පාදිතං හෝති තථාගතයන් වහන්සේගේ ලේ ධාතුව දුෂ්ට වූ චේතනාවෙන් සෙලෙව්වොත් උපාදනය කළොත් දැන් ජීවක වෙද මහත්තයත් බුදුහාමුදුරන්ගේ ලේ චෙක් කළා. හැබැයි ඒ දුට්ටේන චිත්තේන නෙමෙයි ප්‍රසන්නේන චිත්තේන පෑදුණු පිරිසුදු සිතින්. ඒක ආනන්තරීය පාප කර්මයක් නෙමෙයි. හැබැයි දුට්ටේන චිත්තේන ලෝහිතං උපාදිතං හෝති නැටියට දුෂ්ට වූ චේතනාවෙන් තථාගතයන් වහන්සේගේ ලේ සෙලෙව්වොත් ඒක ආනන්තරික පාප කර්මයක්. ඊගාවට සංඝෝ බින්නෝ හෝති සංඝ ભેදයක් සිද්ධ වුණොත් එතකොට මේ පළවෙනි පහ තමයි පංච ආනන්තරික පාප කර්ම. ඒ කියන්නේ මේ ආනන්තරික පාප කර්මයක් කරන පුද්ගලයාගේ නිවන සදාකාලිකව වැහෙනවා කියලා කියන්නේ කිසිම වෙලාවක. එහෙම කිව්වොත් ඒක වැරදියි. බුදුහාමුදුරුවෝ දේශනා කළා දේවදත්තත් මතු පසේ බුදු වෙලා නිවන් දකිනවා. එතකොට නිවන වැහෙන්නේ නැහැ සදාකාලිකව ආනන්තරික පාප කර්මයක් කරගත්තට. හැබැයි ආනන්තරික පාප කර්මයක් කරගත්ත පුද්ගලයාට නියත වශයෙන්ම ඒ ආනන්තරික පාප කර්මයට අතරක් නැතුව විපාක විඳින්න වෙනවා. අතරක් නැතුව විපාක විඳින්න වෙනවා. අන්න ඒකයි මේකේ තියෙන භයානකකම. ඊගාවට 6 වෙනි කරුණ කියනවා දුප්පඤ්ඤෝ හෝති ජලෝ එලමූගෝ. ඒ කියන්නේ මේ මානසික මන්ද බුද්ධික තත්වයකටපත් වෙලා තියෙනවා නම් මේ කන් ඇහෙන්නේ නැත්තම් ඒ පුද්ගලයාටත් මේ ධර්මය සුතමේ ඥානයක් ලැබලා ඇතුළාන්තයේ පිරිසුදු කරගන්න මේ ධම්මැස පාද ගන්න සද්ධා ඉන්ද්‍රිය මතු කරගන්න බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉමේහිකෝ භික්කවේ චහි ධම්මේහි සමන්නාගතෝ සුනන්තෝපි සද්ධම්මං අබබ්බෝ නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං. ඒ පුද්ගලයාව මේ න්‍යාම ධර්මයෙන්ම ඒ පුද්ගලයා මේ කරගත්ත කම්මාවරණ නිසා විපාකාවරණ නිසා ඒ පුද්ගලයාගේ මග වැහෙනවා తాවකාලිකව. මේ අතරක් නැතුව ආනන්තරික පාප කර්ම විපාක ගෙවන්න වෙනවා. දැන් එතකොට බොහෝ දුරටම ඔබේ අම්මා තාත්තා මේ වන විටත් මිය පරලොව ගිහිල්ලා. ඒ නිසා ඔබ අතින් පළවෙනි දෙවෙනි ඒවා වෙන්නේ නැහැ. ඒ වගේම අරහතුන් වහන්සේ නමක් අද සමාජයේ ප්‍රසිද්ධියේ වැඩ වාසය කරන්නේ එක නමයි. ඒ නිසා ඒ තුන්වෙනි ආනන්තරික පාප කර්මයක් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම
ඊගාවට තථාගතයන් වහන්සේ දැන් පිරිනුවම් පාලා ඒ නිසා ඒ හතරවෙනි ආන්තරික පාප කර්මය කරන්නත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි පස්වෙනි එක සංඝෝ බින්නෝ හෝති. සංඝ වේදයක් ඔබ අතින් උනත් වෙන්න පුළුවන්. මොකද තාම සෝතාපන්න ඵලයටපත් වෙලා නැති නිසා. ඊගාවට අපි ඔය 145 වෙනි පිටුවේ තියෙන සංඝ වේද සූත්‍රය දේශනා කරනවා. 37 වෙනි ඡේදයේ තියෙනවා සංඝ වේදෝති බන්තේ වුච්චති කිත්තාවතානුකෝ බන්තේ සංඝෝ බින්නෝ හෝති. උපාලි අරහතුන් වහන්සේ බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. භාග්‍යවතුන් වහන්සේ සංඝ වේදෝ කියලා කියනවා. මොකද්ද මේ සංඝෝ බින්නෝ හෝති? කොහොමද මේ සංඝ වේදයක් කෙනෙක් අතින් වෙන්නේ? කොහොමද කෙනෙක් සංඝ වේදයක් කරගන්නේ? ආනන්තරික පාප කර්මයක් කරගන්නේ. බුදුහාමුදුරුවෝ දැන් කියනවා ඉදුපාලි බික්කු යම් බික්කුවක් අදම්මං ධම්මෝති දීපෙන්ති ධම්මං අදම්මෝති දීපෙන්ති අවිනයං විනයෝති දීපෙන්ති විනයං අවිනයෝති දීපෙන්ති අභාසිතං අලපිතං තථාගතේන භාසිතං ලපිතං තථාගතේනාති දීපෙන්ති භාසිතං ලපිතං තථාගතේන අභාසිතං අලපිතං තථාගතේනාති දීපෙන්ති අනාචින්නං තථාගතේන ආචින්නං තථාගතේනාති දීපෙන්ති ආචින්නං තථාගතේන අනාචින්නං තථාගතේනාති දීපෙන්ති අපඤ්ඤත්තං තථාගතේන පඤ්ඤත්තං තථාගතේනාති දීපෙන්ති පඤ්ඤත්තං තථාගතේන අපඤ්ඤත්තං තථාගතේනාති දීපෙන්ති. 10ක් තියෙනවා. 10ෙම තියෙනවා වචනයක් දීපෙන්ති. දීපෙන්ති කිව්වේ එක්කෝ දේශනාවෙන් ධර්මය විකෘති කරනවා. පන පිහිටවලා විකෘති කරනවා. දැන් මේකට උදාහරණයක් ගත්තොත් දැන් ඔය අර කත්නෝරුවේ සිරිධම්ම කියන හාමුදුරුවෝ මේ වගේ දෙයක් එක 15ක පොයේ දවසක කළා. දීපෙන්ති කළා. තමන්ගේ ශ්‍රාවකයෝ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ශ්‍රාවකයෝ ඒ හාමුදුරන්ගේ නොමග යවුවා. මේ තරහක් වෛරයක් ද්වේෂයක් ක්‍රෝධයක් එනකොට මෙත්තානුස්සතිය වැඩිම වැරදි කිව්වා. මෙත්තානුස්සතිය වඩන්න බෑ කිව්වා කිසිම කෙනෙකුට. තරහක් එනකොට උපරිමයෙන්ම තරහ ගන්න කිව්වා. උපරිමයෙන්ම තරහ ගන්න කිව්වා. නිදිය ගන්න යන වෙලාවට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කිව්වා. මම තරහ ගත්තොත් මගේම හිතවත් අයයි මට නැති වෙන්නේ කියලා හිතන්න කිව්වා. ඔන්න ඕකයි කිව්වේ. ඒ කිව්වා විතරක් නෙමෙයි. මේ තරහක් එනකොට මෛත්‍රී කරන්න කියලා යම් යම් කට්ටිය එක එක දේවල් දේශනා කරනවා කියලා මේ තරහක් එනකොට මෙත්තානුස්සතිය වඩන්න කියලා ධර්මයේ දේශනා කරන සියලු දේශකයන්ට නිග්‍රහයකුත් කළා. නිග්‍රහයකුත් කළා. එතකොට තරහක් එනකොට මෙත්තානුස්සතිය වඩන්න කියලා දේශනා කරන දේශකයන් වහන්සේලාගෙන් අගතැන්පත් කවුද? බුදුහාමුදුරුවෝ. නොදැනම බුදුහාමුදුරන්ටත් නිග්‍රහයක් කළා. නොදැනම බුදුහාමුදුරන්ටත් නිග්‍රහයක් කළා. ඉතින් ඒ වගේ දේවල් මේ සංඝ ભેදයට තුඩු දෙන දේවල් මේ ජීවිත කාලය තුල මග වහගන්න දේවල්. උදාහරණයටයි මම ඒක කිව්වේ. දැන් මෙතන තියෙනවා 10ක්. මේ 10ම අපි එකින් එක ගත්තොත් අදම්මං ධම්මෝති ධම්මං අදම්මෝති. අධර්මයක් ධර්මයේ හැටියට පණ පිහිටවනවා. ධර්මයක් අධර්මයේ හැටියට පණ පිහිටවනවා. අවිනයං විනයෝති විනයක් විනය හැටියට පණ පිහිටවනවා. විනයං අවිනයෝති විනයක්
විනය අවිනය හැටියට අභාසිතං අලපිතං තථාගතේන භාසිතං ලපිතං තථාගතේනාති භාසිතං ලපිතං තථාගතේන අභාසිතං අලපිතං තථාගතේනාති දීපෙන්ති. ඒ කියන්නේ මේ ධර්මයේ වැරදියට පරිවර්තනය කරනවා. වැරදි පරිවර්තනයක් ධර්මයේ හැටියට බුදුහාමුදුරන්ගේ දේශනාව හැටියට මිනිසුන්ට පණ පිහිටුවා කියා දෙනවා. ඊගාවට අනාචින්නං තථාගතේන ආචින්නං තථාගතේනාති දීපෙන්ති ආචින්නං තථාගතේන අනාචින්නං තථාගතේනාති දීපෙන්ති. මේ අනාචින්න දේශනාවක් ආචින්න දේශනාවක් හැටියට පණ පිහිටවලා කියනවා. ආචින්න දේශනාව අනාචින්න දේශනාවක් හැටියට පණ පිහිටවලා කියනවා. ඊගාවට අපඤ්ඤත්තං තථාගතේන පඤ්ඤත්තං තථාගතේනාති දීපෙන්ති පඤ්ඤත්තං තථාගතේන අපඤ්ඤත්තං තථාගතේනාති දීපෙන්ති. මේ බුදුහාමුදුරන්ගේ පඤ්ඤත්ති අපඤ්ඤත්ති බවට පත් කරනවා. අපඤ්ඤත්ති පඤ්ඤත්ති බවට පත් කරනවා. ඉමේහි දසහි වත්තුහි අවක්කස්සන්ති අපක්කස්සන්ති ආවේනි කම්මානි කරොන්ති ආවේනි පාතිමොක්කං උද්දිසන්ති එත්තාවතාකෝ උපාලි සංඝෝ බින්නෝ හෝති. මෙන්න මේකයි සංඝ ભેදයක් වෙන ක්‍රමය. සංඝ ભેදයක් වෙන මේ දස වත්තුව කියලා බුදුහාමුදුරුවෝ කියනවා. යමෙක් අතින් මේ වගේ ධර්ම විකෘතියක් වුණා නම් සබ්‍රාහ්මචාරීන් ඉදිරියට ඇවිල්ලා මේ තමන් අතින් මෙවන් ධර්ම විකෘතියක් වුණු බව නැවත එවන් ධර්ම විකෘතියක් සිදු නොකරන බවට ප්‍රතිඥා දෙන්න ඕනේ. ඒ ප්‍රතිඥා දෙන්න ඕනේ. ඒ දුන්නත් අර ගෙවන්න තියෙන කර්මය අතරක් නැතුව ගෙවන්න වෙනවා. ඉතින් ඒ වගේ බලවත් දෙයක් මේ සංඝ ભેදය. මේ සංඝ ભેදයක් වෙන්නේ නැත්තේ සෝතාපන්න ඵලයටවත් පත් වුණු පුද්ගලයෙක් අතින් සංඝ ભેදයක් වෙන්නේ නැහැ. සෝතාපන්න ඵලයටවත් පත් නොවුණු සෝතාපට්ටි මාර්ගයේ ඉන්න පුද්ගලයා වුණත් තාමත් මේ අවදානම් සහිත මට්ටමේ ඉන්නේ. සෝතාපන්න ඵලයටපත් වුණා නම් බුදුහාමුදුරුවෝ සහතික කරලම කිව්වා චචාබිඨානානි අබබ්බෝ කාතුම්. පංච ආනන්තරික පාප කර්ම වෙන්නෙත් නැහැ, ගරුක කර්මයක් වෙන්නෙත් නැහැ කියලා අබව්‍යයි කියලාම බුදුහාමුදුරුවෝ කිව්වා. හැබැයි ඊට මෙහා ඉන්න කෙනෙක් මාර්ගයේ හෝ පෘථග්ජන භූමියේ ඉන්න කෙනෙකුට තාම රිස්ක් එකක් තියෙනවා, අවදානමක් තියෙනවා. මේ අවදානම තියෙන නිසා මේ අනුමාන ඥාණයෙන් මේ දැනුමක් ලැබලා කටපාඩම් කරගත්ත උගත්කමක් ලබාගත් දේවල් අනික් අයට කියන්න, තර්ක විතර්ක කරන්න, වාද විවාද කරන්න, අත්නෝමත ඉදිරිපත් කරන්න යන එකෙන් තමන් පරිස්සම් වෙන්න ඕනේ. සෝතාපන්න ඵලයටපත් වුණාමයි ධම්මෝ හවේ රක්කති ධම්මචාරී වෙලා ධර්මතාවයෙන්ම සංඝ ભેදයක් කීයටවත්ම වෙන්නේ නැති පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. ඒක ධර්මතාවයෙන් ඒ පුද්ගලයා අතින් ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ, නවතිනවා. ඒකයි තේරුම් ගන්න ඕන. ඉතින් ඒක නිසා මේවා හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ධහම විවෘත කරලා තියෙන්නේ, දේශනා කරලා තියෙන්නේ අනුගමනය කරලා අනුස්සති වඩලා සද්ධා ඉන්ද්‍රිය මතු කරගෙන බුද්ධ ශක්තියට අනුගත වෙලා මගපල ලබන්න මිසක වෙන වෙනත් වැඩ කර කර ඉන්න නෙමෙයි. වෙන වෙනත් වැඩ කරන්න යන පුද්ගලයෝ තමයි මේ වගේ සංඝ ભેදයක් කරන වගේ උගුල් වලට කොයි වෙලේ හරි අහුවෙන්නේ. හොඳයි, එහෙනම් අපි දැන් 5යි කාලයි වෙලාව. අද අවසාන අවස්ථාව ඔබට ප්‍රශ්නයක් අහන්න ලැබෙන. දැන් 5:45 වෙනකම් පැය භාගයක් තියෙනවා. හෙට උදේ අපි 9:10 වෙනකොට අවසන් කරනවා. දුර ඉඳන් ආපු අයට යන්න අවස්ථාව දෙන්න ඕන හින්දා ඒ නිසා හෙට ප්‍රශ්න අහන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දැන් ඔබට යම් කිසි ප්‍රශ්නයක් ගැටලුවක් අපහැදිලි තැනක් නොපැහැදිලි තැනක් තියෙනවා නම්
මයික් එකක් අරගෙන අහන්න පුළුවන්. අවසරයි ආර්යතුන් වහන්සේ. මට සූත්‍රානුසාරයෙන් නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මම ගුරුවරයෙක් වශයෙන් බුද්ධ ආගම විෂය පාසලේ උගන්වනවා. එතකොට මට බුද්ධ ආගම විෂය උගන්වන්න ඕනේ විභාගේ පාස් වෙන්න. දැන් මේකේ තියෙනවනේ දාමයක්. අද රටේ යම්කිසි ජීවත් වෙන්න නම් මිල මුදල් අවශ්‍ය වෙනවා. ගිහි සමාජයට ජීවත් වෙන්න. එතකොට ජීවත් වෙන්න මිල මුදල් හම්බ කරගන්න මේ හොරා කාලා, කප්පම් ගහලා, පගා ගහලා එහෙම සල්ලි හොයාගෙන හරියන්නේ නැහැ. ඒ නිසා නීත්‍යානුකූලව ධාර්මික රැකියාවක් කරන්න වෙනවා. ධාර්මික රැකියාවක් කරන්න නම් අද සමාජ සම්මතයෙන් අධ්‍යාපන සුදුසුකම් පෙන්වන්න වෙනවා. අධ්‍යාපන සුදුසුකම් පෙන්වන්න නම් විභාගේ පාස් වෙන්න වෙනවා. විභාගේ පාස් වෙන්න නම් විභාගෙට අහන ප්‍රශ්න වලට ඒ අහන උත්තර ලියන්න වෙනවා. ඒවා ලියන්න නම් ඒවා පාඩම් කරන්න වෙනවා. ඒවා පාඩම් කරන්න නම් ඒවා කියා දෙන්න වෙනවා. මේකේ තියෙනවා ඒ නිසා යම් දාමයක්. තේරුණාද? ඒ නිසා මෙන්න මේ සඳහා අර දේවල් කියා දෙන්න ඕන. මොකක් සඳහාද? විභාගේ පාස් වෙන්න. එතකොට ළමයින්ට කියා දෙන්න ඕනේ මේ සියලු කරුණු කාරණා කියා දෙන්නේ විභාගයේ පාස් වීම සඳහාම පමණයි. මේක බුදුහාමුදුරුවන්ගේ නියමම ධර්මය නෙමෙයි. නිවන් දකින්නට උපකාර වෙන්නේ මෙන්න මේකයි කියලා හේතුඵල ධහමට බහා ගල්පා ණය විනයට සසඳා බලන ක්‍රමය ළමින්ට කියා දෙන්න ඕනේ. තේරුණාද? දෙපැත්තම තුලනාත්මකව කියා දෙන්න ඕනේ. එකක් නිවනට, අනික විභාගෙට. එතකොට ළමින්ට පුළුවන් සුභාසිත දුබ්බාසිත දෙක අඳුන ගන්න. නොදැන ඒ දෙක කියන්නේ ඉතින් මොකද්ද? පාසලේ සිලබස් එකක් තියෙනවා. මේ මයික් එක ළඟට ගන්න. සිලබස් එකක් තියෙනවා. ඒකට තමයි උගන්වන්නේ. ඔය ඒකත් උගන්වලා අරකට උගන්වන්න ඕනේ. දැන් අපේ මේ දැන් ඔය පසුගිය එකේ ධර්ම දේශනාව කළේ ගුරුවරියා. තේරුණාද? එතුමිය මේ දෙකම කරනවා. දැන් උගන්වන්න තියෙන විෂය නිර්දේශයත් උගන්වනවා. ඊට පස්සේ මේ නිකන් අවස්ථාවක් ලැබිච්ච ගමන් මේ නිවැරදි දේ දෙපැත්තම කියනවා මේක විභාගෙට මේක නිවනට කියලා. කිව්වාම වෙන වෙනස ඔබ දන්නවද? අනිවාර්යෙන්ම හැම ඉස්කෝල නිවාඩුවක් තියෙද්දිම ඒ ගුරුවරියගේ ඉගෙන ගන්න ළමයි මේ භාවනා වැඩසටහනට එනවා. ඔන්න වෙනස. හරියතුන් වහන්සේ මම උගන්වුවේ දැන් පෙන්ෂන් ගිහිල්ලා යන්න කලින් මේ දහමට එන්න කලින් උගන්වුවේ. ඔව් දැන් ඒ අය ඒවා විභාග පාස් කරගන්න උපකාර කරගෙන ඇති. තේරුණාද? ඔය පොත්පත්වල තියෙන බොහෝ දේවල් තියෙන්නේ මේ ලෞකික භෞතික කරුණු කාරණා නිලුමල් අතක් පිපුණා අරවා මේවා මිසක් මේ අනරිය භාවනා ක්‍රම ඔය පොත්පත්වල නැහැ. වැරදි මාර්ගයක් උගන්වන්න ඒවා තියෙන්නේ අර රේණුකාණ හාමුදුරන්ගේ පොත්වල අර ධම්මජීව හාමුදුරන්ගේ පොත්වල වගේ ඒවා. තේරුණාද? දැන් ඒවයි ගන්නුවේ නෑනේ. අර නිකන් පොඩි මේ සුරංගනා කතා ටික නිගන්නුවේ. එතකොට ඒවෙන් ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. නමුත් දැන් හැම ගුරුවරයෙක්ම කල්පනා කරන්න ඕනේ මේ කියන දේවල් අහගත්තා නම් තුලනාත්මකව හේතුඵල ධම මේකයි විභාගේ පාස් වෙන්න උපකාර වෙන දේ මේකයි කියලා දෙපැත්තම කියා දෙන්න. දැන් ප්‍රශ්නේ අහනකොට නම් පොඩ්ඩක් වැරද්දුවා මම අරහතන් වහන්සේ නමක් නෙමෙයි. ස්වාමීන් වහන්සේ අවසරයි. ධම්මෝ හවේරක්කති ධම්මචාරී පාඨය පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. දැන් මේ ඔබට දැන් මේ දවස් 7ක් අරගෙන මේ වගේ ධර්මයක් දේශනා කළා. ඔබ මේක අහගත්තා. ප්‍රශ්න හැටියටත් අහගත්තා. මේහෙම ධර්මයක් දේශනා කළාට මේක ඔබ දැන් මේ දවස් 7ක් අහගත්තට ඔබ මේ අහගත්ත දේවල් භාවිතයට ගැනීම නැවැත්තුවොත් ඔබ ගෙදර ගිහිල්ලා අර සුපුරුදු ආයතනික රටාවෙන්ම අනුසය උපදවමින්
සමුදය උපදවමින් සමුදයගාමිනී පටිපදාවෙම දිගින් දිගටම හැසිරුණොත් ඔබ ධම්මචාරී නෙමේ අධම්මචාරී. මේකට එන්න කලිනුත් අධම්මචාරී, ඉවර වෙලා ගිහිල්ලත් අධම්මචාරී. තේරුණාද? හැබැයි ඔබට පුළුවන් වුණොත් මේ කියපු දේවල්, අහගත්ත දේවල්, ධාරණය කරගත්ත දේවල් අවංකව පිරිසිදුව ප්‍රායෝගිකව අනුගමනය කරන්න. අනුගමනය කරන්න පුළුවන් වුණොත් අන්න ඔබ ධම්මචාරී බවට පත් වෙනවා. මෙතෙක් කල් අනුගමනය කළේ නැති නිසා අධම්මචාරී. දැන් අනුගමනය කරන නිසා ධම්මචාරී. එතකොට මොනවද මේ අනුගමනය කරන්න ඕනේ? සංකාරයක් උපදින්නට එනකොට හේතුව රාගය නම් අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩන්න ඕන. සංකාරයක් උපදින්නට එනකොට හේතුව ද්වේෂය නම් මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩන්න ඕන. සංකාරයක් උපදින්නට එනකොට හේතුව මෝහය නම් මරණානුස්සති, බුද්ධානුස්සති වඩන්න ඕන. එතකොට මේ අනුස්සති 4 එක සංකාරයකට විතරක් වැඩුවට මදි. කෙලෙස් මුල් 3 කපන්න නම් උපදින සබ්බ සංකාර සමතෝ සබ්බ උපදිපටිනිස්සග්ගෝ වෙන්න ඕන. අන්න එහෙම කරනවා නම් සද්දා ඉන්ද්‍රිය මතු වෙනවා. සද්දා ඉන්ද්‍රිය මතු කරගෙන හිරිවඩුන්නට හරි, සිම්බැස්ස ගලට හරි, බඹර ගලට හරි, බුදු ගලට හරි ගිහිල්ලා ඒ සද්දා ඉන්ද්‍රිය මතු කරගත්ත සද්දෝ හෝති වුණු, සද්වස්සානි වුණු දහම්මැස පාදගත් පුද්ගලයාට පුළුවන් රාගයෙන්තර විතරාගී සිතක්, ද්වේෂයෙන්තර විත දේශී සිතක්, මෝහයෙන්තර විත මෝහී සිතක්, නික්ලේශී සිතක් එක විනාඩි 5කට පවත්ව ගන්න. පතුරවන්න. සුදු කිරණ ශක්තියක් පතුරවා හරින්න. එතකොට ඔබේ මනෝමය කායෙන් නිකුත් වෙන සුදු කිරණ ශක්තියයි අර සියලු බුදුවරුන්ගේ මනෝමය කායෙන් විහිදෙන සුදු කිරණ ශක්තියයි එකින් එක සමාන වෙලා ඔබ බුද්ධ ශක්තියට අනුගත වෙනවා. බුද්ධ ශක්තියට අනුගත වුණු පුද්ගලයා මේ සමුදය නිරෝධ කරනකොට සෝතාපන්න ඵලයට පත් වෙනවා. සෝතාපන්න ඵලයට පත් වුණු පුද්ගලයා ධම්මෝ හවේ රක්කති. මේ න්‍යාම ධර්මයෙන්ම ඒ පුද්ගලයාව මේ ධර්මතාවයෙන්ම රක්කති, ආරක්ෂා වෙනවා. මොනවයින්ද? පංච ආනන්තරික පාප කර්ම, ගරුක කර්ම, මේ 4 අපාගත වෙන දේවල් ඒ පුද්ගලයා අතින් සිද්ධ වෙන්නේ නැහැ. ධම්මෝ හවේ රක්කති, ධම්මචාරී ධර්මතාවයෙන් රැකිනවා. දැන් එතනින් එහාට අනුස්සති වඩමින් කෙලෙස් උදුරමින් යනකොට ඒක ඊට වඩා බලවත් වෙනවා. ඒ පුද්ගලයාව වඩාත් බලවත්ව ධර්මතාවයෙන්ම රැකිනවා. ආර්යයන් වහන්සේ අවසරයි, මට කම්මාවරණ ගැන පැහැදිලි කරලා දෙන්න. කම්මාවරණ කියන්නේ දැන් අපි යම් කිසි චේතනාන්විතව කටයුතු කරලා කර්මයක්, පාපයක්, අකුසලයක් කරගත්තොත් ඒ පාපයෙන්, කර්මයෙන්, අකුසලයෙන් තමන්ගේ නිවන ආවරණය වෙනවා. තේරුණාද? එතකොට ඔබ සියලු දෙනාම ඔය ආර්ය උපවාද කළා, ධර්මය විකෘති කළා, ධර්මයට නිග්‍රහ කළා, ඒ වගේ යම් දේවල් කළා නොයෙකුත් කම්මාවරණ, විපාකාවරණ හදාගෙන ඇති තියෙනවා. එහෙමත් වෙනවා. ඒක මොකද පෘථග්ජන පුද්ගලයෝනේ. එතකොට ඒ සියලු අතීත කම්මාවරණ, විපාකාවරණ වලින් මිදී නිදහස් වෙන්න පුළුවන් දවස් 7ක් හරියට අවංකව පිරිසුදුව කමා කරගන්න ඕන. හැබැයි විපාක ගෙවන්න තියෙන කොටසක් තියෙනවා නම් ඒවා විපාක ගෙවන්න වෙනවා. අහෝසි වෙන කොටස කමා කරගත්තාම අහෝසි වෙනවා. තව එකක් තියෙනවා නෙය්‍යාවරණ. නෙය්‍යාවරණ කියන්නේ තාමත් මේ උපාදානයේ මිදුනේ නැත්තම්, ණය ගනුදෙනුවේ මිදී නිදහස් වුනේ නැත්තම්
මේ උපාදානය නිසා ණය ගන්න දෙනුව නිසා තමන්ගේ නිවන ආවරණය වෙනවා. ඒවා නීය ආවරණය. ස්වාමීන් වහන්සේ මේ සද්දා ඉන්ද්‍රිය මතුවන බව දැනගන්නේ කොහොමද? දැනගන්නේ දැන් සද්දා ඉන්ද්‍රිය මතුවෙන්නට කලින් පුද්ගලයා තමන් මේ හේතුඵල ධහමට බහා ගලපා ණය විනයට සසඳා බලා කටයුතු කළේ නැහැ. සමුදය නිරෝධ කළ යුතුයි නිරෝධ කළ හැකි කියන තේරුමක් තමන්ට තිබ්බේ නැහැ. අනුස්සති වැඩි යුතුයි වැඩි හැකි කියන හැසිරීමක් තිබ්බේ නැහැ. සද්දා ඉන්ද්‍රිය මතු කරගත්ත පුද්ගලයා අවංකව පිරිසිදුව යම්තාක් දුරකට හේතුඵල ධහමට බහා ගලපා බලා ණය විනයට සසඳා බලා මේ සමුදය නිරෝධ කළ යුතු බව සමුදය නිරෝධ කළ හැකි බව තේරුම් ගන්නවා. ඒ පුද්ගලයාට අර ඉදන් දුක්ඛන්ති යෝනිසෝ මනසිකාරෝති. අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකාරෝති. අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකාරෝති. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකාරෝති. ඒ පුද්ගලයා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා. ඒ පුද්ගලයා සමුදය නිරෝධ කරන්නට අනුස්සති වඩනවා. ස්වාමීන් වහන්සේ තව එක් ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ ඉසින් බැස්ස ගලදී බුද්ධ ශක්තියට අනුගත වන්නේ කෙසේ? පුළුවන්. දැන් ස්ථාන හතරෙදිම රාගයෙන්තර වීත රාගී සිතක්, ද්වේෂයෙන්තර වීත ද්වේෂී සිතක්, මෝහෙන්තර වීත මෝහී සිතක් එක විනාඩි 5කට පවත්වගෙන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සුදු කිරණ ශක්තියක් පතුරවන්න පුළුවන් වුණොත් බුද්ධ ශක්තියට අනුගත වෙනවා ওই ස්ථාන හතරෙන් ඕනෑම තැනකදී. ඉසින් බැස්ස ගලදී විශේෂ දෙයක් කරන්නේ නෑ විශේෂයක් නෑ. හතරෙදිම එකම ක්‍රියාකාරකම කරලා බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්. ඔබ වහන්සේ සුවපත් වේවා. මේ ස්වාමීන් වහන්සේ අවසරයි. දැන් සද්දා ඉන්ද්‍රියයි මන ඉන්ද්‍රියයි අතර තියෙන සම්බන්ධය විස්තර කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම මතුවෙන්නේ මන ඉන්ද්‍රිය. මන ඉන්ද්‍රිය භාවිතයට ගැනීම තමයි මේ අනුසති වැඩිම දෙකම එක සමගාමී. අනුසති වඩනවා කියන්නේ මන ඉන්ද්‍රිය භාවිතයටපත් වෙනවා. මන ඉන්ද්‍රිය භාවිතයටපත් වෙනවා කියන්නේ යා නිවැරදිව අනුසති වඩනවා. ඒ අනුව ඒ පුද්ගලයා තුල උපේක්ඛා ඉන්ද්‍රිය මතුවෙනවා. සංකාර උපේක්ඛා ඥාණයෙන් කටයුතු කරනවා. උපේක්ඛා ඉන්ද්‍රිය මතුවලා සංකාර උපේක්ඛා ඥාණයෙන් කටයුතු කරනකොට ඒ පුද්ගලයා තුල අර මන ඉන්ද්‍රිය සංවරය ක්‍රියාත්මක වෙන හින්දා අලුතෙන් මලකඩ එකතු කරගන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවරයි. අලුතෙන් මලකඩ එකතු කරගන්නේ නැතිකොට පරණ මලකඩ ඉවත් වෙනවා. ඒවට පැවැත්මක් නැහැ. ඒවා ඉවත් වෙනකොට අර මලකඩ තට්ටු වලින් වැහිලා තිබ්බ සද්දා ඉන්ද්‍රිය විරජං වීත මලං ධම්මචක්කු මුදපාදි කියන ආකාරයට මතුවෙනවා. දහම් මැස පැහැදෙනවා. ඒකයි සම්බන්ධය. ස්වාමීන් වහන්සේ පස්ස සම්පස්ස කියන වචන දෙක අතර වෙනසක් තියෙනවා. පස්ස කිව්වේ යමක් ස්පර්ශ වීම. හැබැයි සම්පස්ස කිව්වේ තින්නං සංගති පස්සෝ. එතන තියෙනවා ගති තුනක්. දැන් පස්ස කිව්වහම ඇහැයි රූපයයි. නමුත් සම්පස්ස කිව්වහම ඇහෙන් රූපයට පටිච්ච වෙලා චක්කු විඥානයේ ශක්තියක් උපදිනවා. තුනම එකට ස්පර්ශ වීම චක්කු සම්පස්ස. එතන වේගයට සිතුවිල්ලට හැඟීමට වහල් වීමෙන් සම්පස්සේ උපදින්නේ. නමුත් අර සිතුවිල්ලට හැඟීමට වහල් වීමක් නැහැ. නිකන් අව්‍යාකත සිතින් ලබන ස්පර්ශයෙන්. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් අවසරයි. මම පහුගිය කාලේ ඇවිදින්න ඔබ වහන්සේලාගෙන් බණ අහලා මමත් බුද්ධාංගල පන්සලට ගිහිල්ලා මේ වැඳ පුදා ගත්තා. බුද්ධාංගල ගියාට වැඩක් නැහැ. බුදුගල යන්න ඕන. බුදුගල ගියේ මට ඒ නම කියුණා. මේ අවසරයි. මේ ගිහිල්ලා මේ බුද්ධ ශක්තියට අනුගත වීමයි සද්දස්ස කුල පුත්තස්ස තත්වයටපත් වුණු කෙනෙක් කරන්නේ. ඒකයි ඒ පුද්ගලයාගේ සෝතාපන්න ඵලයටපත් වීමට උපකාර වෙන්නේ. අති ගෞරවනීය ආයස්මතුන් වහන්සේ අවසර. ආයස්මතුන් වහන්සේ එදා හිටිකල ජේතවනාරාමේ අල්ලුපැටි හිටිය චුණ්ඩසූකරට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න ගියේ නැත්තේ දෝතාවනි නිසා නොයේද? ඒ පුද්ගලයාට අර යත්
උත්ත නත්ති ගති බික්කූනම් බික්කුණීනම් උපාසකානම් උපාසිකානම්. උපාසකයෙක් බවට පත් කරගන්න පුළුවන් වෙන ගති ගුණ තිබ්බේ නැහැ. ඒ හින්දායි කියන්න ගියේ නැත්තේ. ස්වාමීන් වහන්සේ එතනදී චුන්දසූකර විසින් බුදුරජාණන් වහන්සේට බැන්න නම් කල්ප ගණනාවකට නිවන වැහෙන නිසා නොවේද ඒ මේ ඔව් ඉතින් බණින්නේ අර උපාසක ගතියක් නැති හින්දා. නැති නිසා. උනාට සමහර බැනපු අය පස්සේ කමා කරගෙන බුදුහාමුදුරන්ගෙන් මේ බණ අහලා නිවන් මාර්ග ගත්තා. අනුගමනය කළා. නමුත් අර චුන්දසූකරට ඒ වගේ එකක් තිබ්බේ නැහැ. නමුත් අර ආලවක රජුරවන්ට කොච්චර දැඩි පුද්ගලයෙක් වුණත් එයාට ධර්මයේ ගන්න ශක්තිය තිබ්බා. අස්මන් වහන්සේ තව කාරණා තියෙන දෝතාව සම්බන්ධයෙන් ඔබ වහන්සේ මේ කත්නරුවේ හාමුදුරුව කිව්ව සම්බන්ධයෙන් පොඩි දිගුවක් තියෙනවා. මොකද්ද? කත්නරුවේ හාමුදුරුව මේ දේශනා කරපු එක සම්බන්ධයෙන් දිගුවක්. දිගුවක්? ඔව් දිගුව කියන්නේ ස්වාමීන් වහන්සේ දේශනා කරපු එක. ඔය ඕවා කුණු ගොඩවල්. ඔව් නෑ ස්වාමීන් වහන්සේ එතනදී දෝතාවේ දැන් අර මම උදාහරණයට ගත්තේ ඔව් අර ධර්මයේ අධර්මයේ කළා අධර්මයේ ධර්මයේ කළා කියන එකට උදාහරණයක් පමණයි. නැත්නම් ওই ලංකාවේ කියන දේශකයෝ කියන ඔක්කොම බලන්න ගියොත් ඒවා කියලා ඉවරයක් නැතුව යනවා. මට අවසරය කත්නරුවේ හාමුදුරුවෝ කියලා තියෙනවා මට බයි නෑ ගොඩාක් ඉන්නවා. බැටිලාත් මේ මැදට එක්කෙනෙක් ගෙනත් දැම්මොත් මොකද වෙන්නේ කියලා ඒවා ඉතින් ගණන් ගන්න එපා. ඒවා ඒ කියාගත්ත අය කරගයි. අපි මේ අහක යන කුණු වලට පටිච්ච වෙන්න හොඳ නැහැ. හොඳ නැහැ. අහක යන ගිනි ගොඩවල් වලට ಗುಣ දොස් විවේචන කරන්න යන්න හොඳ නැහැ. දැන් සමහර විටක ඔබට හිතෙන්න ඇති මේ කරුණු පහදා දෙන්න යම් යම් උදාහරණ ගන්නකොට මේ පුද්ගලයන්ටයි මේ බැර කරන්න කියලා ಗುಣ දොස් විවේචන. එහෙම එකක් නෙමෙයි. තේරුණාද? ඔව්. අපිට ඕනේ නෑ මේ තව කෙනෙක්ට ಗುಣ දොස් විවේචන කරලා වරද්දක් පටවලා බැර කරලා හෙලා දක්වන්න. මේ සියලු දේ හොඳට තේරුම් ගන්න පුළුවන් ප්‍රායෝගික උදාහරණ අරගෙන වරද හැටියට පෙන්වා දෙන්නයි ඒ අයවත් ඒ වරදෙන් මුදවා නිදහස් කරගෙන මේ බුදුහාමුදුරන්ගේ ධර්මයට පුළුවන් තරම් යොමු කරගන්නයි ඒවා පෙන්වා දෙන්න ඕන. ඒ හැර අතිමඤ්ඤණාවෙන් අපි යන්න හොඳ නැහැ. ඒ කුණු ගොඩවල් අවසන් හෝ ඒවට හාහු වෙන්න. ඔබ වහන්සේ දීර්ඝායුෂ. ස්වාමීන් වහන්සේ අනුස්සති වඩනකොට මේ මෝහය ටිකක් අඳුර ගන්න අමාරුයි. ඒක අඳුර ගන්න මොකක් හරි පහසු. මේ ප්‍රියාප්‍රියාතර මැනීම මානෙන් කටයුතු කිරීම තමයි මෝහය. මෝහය ටිකක් අඳුර ගන්න අමාරුයි. නමුත් දිගින් දිගටම මේ අනුස්සති වඩාගෙන ගියොත් තේරෙන කෙලෙස් කපුවොත් නොතේරෙන ඒවත් තේරෙන්න ගන්නවා. ඒක තමයි අර මේ රැල්ල පාගන අවදියේ ඉඳලා මුහුදේ ගැඹුරෙන් ගැඹුරට යනවායි කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ. දැන් තේරෙනවනේ අවිජ්ජා දෝමනස්සං. දැඩි ලෝභය, දැඩි ආශාව, දැඩි තණ්හාව ඒවා තේරෙනවා. දෙවැනි වේශය, ක්‍රෝධය, වෛරය ඒවා තේරෙනවා. ඒවට අනුස්සති වැඩුවොත් ධම්මස පෑදෙනකොට ඥානං උදපාදි වෙනකොට නොතේරෙන ඒවා තේරෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා අදිෂ්ඨාන. ගරු ආර්යයන් වහන්සේ අපලා පායන් කියන එකේ බිඳුව දාලා තියෙනවා. මේට පෙර මං සටහන් කරන් තියෙන తాවකාලික අපායෙන් මිදුණු කියලා. తాවකාලිකව මේ අපායගාමිනී මාර්ගයෙන් මිදී නිදහස් වුණා. ඒක මිදී නිදහස් වීමක් නෙමෙයි. මේ తాවකාලිකව අපාය වෙනුවට අර දිව්‍ය ලෝකවල මේ අසඤ්ඤ තලවල යනවා. බ්‍රහ්ම ලෝකවල. දැන් බ්‍රහ්ම සහව්‍යත්වයටපත් වුණාම తాවකාලික වශයෙන් අර බ්‍රහ්ම ලෝකේ ඉන්නකම් අසඤ්ඤ තත්වයේ ඉන්නකම් අපාය යන්න නැතුව ඉන්න පුළුවන් తాවකාලිකව. එහෙමයි. හැබැයි ඒ ආයුෂ ගෙවලා ඉවරලා ආයේ යන්නේ අපායට. ඒක අපලාපායන්. නිප්පලාපායන් ඊට වඩා ගොඩාක් වෙනස්. එහෙමයි. නිප්පලාපායන් කිව්වහම ආයේ ශේෂයක්වත් එයා අතින් අපාය යන වැඩක් වෙන්නේ නැහැ. එයා සෝතාපන්නයි. සතර අනුස්සති සම්පූර්ණ වඩලා බුද්ධ ශක්තියට අනුගත වෙලා සෝතාපන්න ඵලයටපත් වුණා නම් නිප්පලාපායන්. එහෙමයි එහෙමයි. ඔබ වහන්සේට සුවපත් වේවා.
අවසරයි ආර්යවංශ. අபிසංකාර කිරීමෙන් හැදෙන අබිනිවේෂානුශය කොහොමද තැම්පත් වෙන්නේ? ඒකත් අර මනෝමය ඒවත් මේ අධ්‍යාත්මය තුල ඇතුළාන්තය තුල තැම්පත් වෙනවා. මොන ආසව හැටියටද තැම්පත් වෙන්නේ කියන්නේ? ඒ ආසව තුනම හැටියට තැම්පත් වෙන්න පුළුවන්. ආමිෂ වේදනාව පැවැත්මට නිරාමිෂ වේදනාව නැවැත්වන්න නැත්නම් මේ වේදනා දැන් මේක වරදා ගන්න හොඳ නෑ. මේ ආමිෂ දැන් වේදනාවමයි. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. මේ වේදනාව පිනවා ආස්වාදනය කළොත්, විඳවා ආස්වාදනය කළොත්, මන ආස්වාදනය කළොත් තමයි ඒක ආමිෂ වේදනාවක් බවට පත් වෙන්නේ. ඒ වේදනාවම පිනවා ආස්වාදනය කළේ නැත්තම්, විඳවා ආස්වාදනය කරන්නේ නැත්තම්, මන ආස්වාදනය කරන්නේ නැත්තම් ඒක නිරාමිෂ තත්වයට පත් වෙනවා. ඒකයි වෙන්නේ. ඒතර සාමිෂ වේදනාව කියන්නේ සාමිෂ කියන්නේ මේ ආමිෂය කැමැත්තෙන්ම සතුටින්ම පවත්වගෙන යනවා. අත් නොහැර පවත්වගෙන යනවා. ආමිෂය පවත්වාගෙන යන එක සාමිෂ. ආමිෂ සුවය කැමැත්තෙන්ම සතුටින්ම මමත්වයෙන්ම අත් නොහැර පවත්වාගෙන යෑම සාමිෂ. ඒකත් පැවැත්මට තමයි එතකොට. ඒක පැවැත්මම ඉහළින්ම පවත්වගෙන යනවා කැමැත්තෙන්ම. වහන්සේ කිව්වා කඨින ආසංශය බුදුන් දේශනා කළා තියෙනවා. මේක නියම නිවැරදි බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහට කටින පින්කමක් කළොත් ඒකේ ආනිසංස තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. අද කරන්නේ මේ ව්‍යාපාරය. අද කරන්නේ කටින පින්කමක් නෙමෙයි, කටින පින්කම කියලා නම දාපු ව්‍යාපාරය. ඒ නියම කටින කරන්න නම් ඒක අද කරන්න ටිකක් හිතන්නවත් අමාරුයි. මොකද මේ වැඩේ කරන්න දැන් මේකේ ඉතිහාස කතාව ඉස්සෙල්ලා කියන්න ඕන. දැන් මේ බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ බුදුහාමුදුරුවෝ හොයාගත්ත පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු කියන දේවල් වලට කටින පින්කම අදාළ නැත. එහෙමයි. තේරුණාද? එහෙමයි. අර පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පෙර නොඇසු විරු දේවල් අලුතෙන් හොයාගෙන දේශනා කළානේ. ඒකට කටින පින්කම අදාළ නැහැ. මේ කටින පින්කම කියන එක පසුව බුදුහාමුදුරුවෝ ජීවමාන වෙද්දිම අවසාන කාලේ උපන්නේ. ඒකට හේතුව මේ නිගණ්ඨයෝ බුද්ධ ශ්‍රාවකයන්ටත් බුදුහාමුදුරුවන්ටත් චෝදනාවක් කළා. මොකද්ද මේ චෝදනාව? මේ වර්ෂා කාලයට නොයෙකුත් ආකාරයට මේ සත්තු අලුතෙන් පැටව් දානවා, තනකොළ අලුතෙන් මේ ලියලනවා, තව නොයෙකුත් දේවල් සිද්ධ වෙනවා රැස්සක වහිද්දි. එතකොට නිගණ්ඨයන්ගේ චාරිත්‍රයක් තිබ්බා. ඒ අය මේ වැහි කාලෙට ගමන් විමන් යන්නේ නැහැ. එක තැනක වාසය කරනවා. ඒ වගේමයි ඒක එක හේතුවක්. බුදුහාමුදුරුවන්ගේ කාලේ මේ සිවුරු තමා හිඟම දේ. ඒකයි අර චීවර හේතුවා කිව්වේ අර කුවේනිත් තමන්ගේ රජසලුවත් ඔතහගත්තේ කපු ගැටලා. ඒ නිසා සිවුරු හිඟම දේ නිසා මේ වර්ෂා කාලයේදී ඔය තෙත මාත්තු වෙන්නේ නැති වුනහම, වේල ගන්න බැරි වුනහම සිවුරු දිරනවා. මේ අද වගේ හොඳට මේ කෙමිකල්ස් දාලා කල්පවත්වා ගන්න පුළුවන් විදියට නෙමෙයි රෙදි හදලා තිබ්බේ. ඒවා බොහොම ඉක්මනට දිරනවා. දැන් තෙමිලා වේලෙන්නේ නැති වුනහම පලාතේ ඉන්න බැරි වෙන්න ගඳ ගහනවා. මෙහෙම නොයෙකුත් දිලීර හැදෙනවා, දිරනවා. ඒ දිලීර හැමේ ස්පර්ශ වුනහම ලෙඩ රෝග හැදෙනවා. නානා ප්‍රකාර වූ ප්‍රශ්න ඇති වුණා. ඒ වගේම අර බාහිරින් නිගණ්ඨයෝ චෝදනාවකුත් කළා. මේ ගෞතම ශ්‍රමණයන් වහන්සේ ඇතුළු පිරිසට කිසිම සීලයක් නැහැ. වැහි කාලෙටත් සත්තු පාග තනකොළ පාග ගමන් යනවායි කියලා. තේරුණාද? දැන් මේ අනුව මේ සමාජ ගැටලුවක් මේක. මේ සමාජ ගැටලුවට පිළිතුරක් හැටියට මේ භික්ඛුන් වහන්සේලාටත් බුද්ධ ශ්‍රාවකයන්ටත් මේ යම් කාලයක් වස්වසන්ඩ අනුදැනවදාරන්න සිද්ධ වුණා. බුදුහාමුදුරුවෝ දැන් මේක
නිකම්ම නිකන් චාරිත්‍රයක් හැටියට අනුදැනව දාරන්නේ නැතුව මේකට ධර්මාර්ථයක් ධර්ම රසයක් කැවුවා. බුදුහාමුදුරුවෝ කළා මේකට බොහොම සම්‍යක් ප්‍රයෝගයක්. අයං වස්සාන කාලෝ. මොකද්ද මේ අයං වස්සාන කාලෝ කියන්නේ? කෙලස් නසන් මේ වැසි කාලයයි කියන එක එහෙම නෙමෙයි. පරිවර්තනය කළේ එහෙම. නමුත් මේකේ තියෙන්නේ බුදුහාමුදුරුවෝ කිව්වා මේ නිකම්ම නිකං වස්වසල වැඩක් නැහැ. කෙලෙස් උදුරා දමන්න ඕනේ. කෙලෙස් නසන්න ඕනේ. තේරුණාද? ඒක නිසා මේ කෙලෙස් නසන්න කෙලෙස් උදුරන්න අර වස්වසන්න වස් ආරාධනාව පිළි අරගෙන බික්කුවක් හැටියට වාඩි වෙන බික්කුව මේ වසන කාලයේ අවසන් වෙලා සංඝ හැටියට නැගිටින්න ඕනේ. ඒ කියන්නේ සෝතාපන්න ඵලයටවත් පත් වෙන්න ඕනේ. අන්න ඒ සෝතාපන්න ඵලයටපත් වුණු බික්කුවට දැන් බික්කු නෙමේ සංඝ ඒ සංඝයා වහන්සේට දැන් මේ වස්වසන කාලය පුරාම මේ තිබ්බ චීවර දිරාපත් වෙලා ඒවා පුස් ඇදලා නොයෙකුත් භාවිතයට ගන්න අපහසු තත්වයටපත් වෙලා ඒ අනුව මේ මගපල් ලැබූ සෝතාපන්න පල් ලැබූ ඒ සංඝයා වහන්සේට පරිහරණය කරන්න අලුතෙන් චීවරයක් පිළිගන්වනවා. මෙන්න මේ අලුතෙන් පිළිගන්වන චීවරය තමා කටින චීවරය. මේ කටින චීවරය පිළිගන්වන්න පුළුවන් වෙන්නේ එකපාරයි. එක බික්කුවකට. මොකද එකපාරනේ පුතඥන භාවයේ මිදෙන්නේ. එහෙමයි. එතකොට මෙන්න මේ කටින චීවරය මෙන්න මේ අර්ථයෙන් පිළිගන්නුවොත් අර කටින චීවරයේ පිළිගන්න කෙනා තැබෑවටම බික්කුවක් හැටියට වාඩි වෙලා සංඝ හැටියට නැගිටපු කෙනෙක් නම් අන්න ඒ සංඝයා වහන්සේට පිළිගන්වන ඒ චීවරය පිළිගන්නන අයට අර දායක පාර්ශවයට මහත්ඵල මහානිසංස ලැබෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. හැබැයි මේ කටින ජීවරය පිළිගන්නට නුසුදුසු පුද්ගලයෙකුට පිළිගන්නුවොත් ඒක නිකම්ම වැසිසලුවක් බවට පත් වෙනවා. ඒකෙන් අර කටිනාංශංශය ලැබෙන්නේ නැත. පැහැදිලි. අරියන්ස ඔබ වහන්සේ දේශනා කළා න්‍යාම ධර්ම පහ වෙනස් වෙන්නේ නැහැ කියලා. ඔව්. දැන් ඊයේ මෙත්තා මෙනින් වහන්සේ දේශනා කළා න්‍යාම ධර්ම පහ විපරිණාමයටපත් වෙනවායි කියලා. ඔව් න්‍යාම ධර්ම පහ න්‍යාම ධර්ම පහේ ක්‍රියාකාරීත්වය තමයි මේ විපරිණාමය හැටියට අපි තේරුම් ගන්න ඕනේ. න්‍යාම ධර්ම පහ වෙනස් වෙන්නේ නැහැ. තේරුණාද? න්‍යාම ධර්ම පහ නිසා විපරිණාම. න්‍යාම ධර්ම පහ වෙනස් වෙන්නේ නැහැ. න්‍යාම ධර්ම පහ ක්‍රියාත්මක වෙන නිසා මේ පැවැත්ම තුල අපිට කිසිම දෙයක් නිච්චසේ සුඛසේ අත්තසේ පවත්වගෙන යන්න බෑ. න්‍යාම ධර්මයෙන්ම ඒවා විපරිණාමයටපත් වෙනවා. අනේ ඒකයි තේරුම් ගන්න ඕනේ. චිත්තය කායද විඥානය කියන්නේ නෑ. දෙකක් මේ විඥානය කියලා යයන්නක් දැම්මට මේක ඒ වෙලෙට එතනදිම අරමුණෙන් අරමුණට පටිච්ච වීම නිසා උපත ලබන වේගයේ වේදනාව ආවේගයේ චිත්තාවේගයේ වේමත්තතාවයේ විඥාන ශක්තිය. විඥාන ශක්තියක්. එතකොට විඥාන ශක්තියෙන් කටයුතු කරලා අනුසය උපදවා ගත්තාම ඒ අනුසය ආසය බවට පත් කරන්නේ ගෙනihin තැම්පත් කරන්නේ මනෝමය කායේ චිත්තජ කාය විසින්. ඒ ආසය හැටියට තැම්පත් කරපු දේවල් නැවත මතු කරලා අරගෙන කාම විතක්ක ਵਿਚාර පවත්වන්න ශක්තිය උපද්දවන්නේත් චිත්තජ කාය විසින්. ඒ විතරක් නෙමෙයි. අපි මේ ජීවිත කාලය අවසන් වෙනකොට චුති චිත්තය උපදිලා ඊගාව උපත ලබන්න අවශ්‍ය නිමිත්ත මතු කරගන්නෙත් ගතිය මතු කරගන්නෙත් චිත්තජ කායෙන්මයි. එහෙම මතු කළා චිත්තජ කාය නැති වෙනවා. නෑ චිත්තජ කාය මේ පැවැත්ම පවත්වාගෙන යන තාක්කල් ඒ જાතියට අනුව අලුතෙන්ම ක්‍රියාත්මක වෙනවා. තේරුණාද? දැන් අනුස්සති වඩලා අරහත් ඵලයටපත් වුණාම චිත්තජ කායට කරන්න වැඩක් නැහැ. ඒක අකර්මණ්‍ය වෙනවා. හොඳයි එහෙනම් දැන් අපි මෙතකින් අවසන් කරනවා
අවසාන යුතුයකම සහ වගකීම හැටියට ඔබ සියලු දෙනාගේ නමින් සංසාරගතව පරම්පරාගතව මිය පරලොව ගිය බොහෝ ඥාතිහිත මිත්‍රාදීන් දෙවි දේවතාවුන් භූතයන් ප්‍රේතයන් ආදී පරදත්ත උපජීවීන් ඔබ පින් අනුමෝදන් කරන තෙක් නොයසිල්ලෙන් බලාගෙන ඉන්න ඇති. ඒ සියලු දෙනා කෙරෙහි අනුකම්පා සහගත සිතක් ඇතුව සියලු දෙවියන්ට සියලු භූතයන්ට සියලු ඥාතින්ට සියලු පරදත්ත උපජීවීන්ට සියලු සත්වයන්ට කැපකොට පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියමු. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. හොඳයි ඔබ සියලුම දෙනාට යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා. ධම්මානුධම්ම පටිපදාවේ හැසිරී චතුරාර්ය සත්‍ය ධර්මයේ පසක් කරගන්නටම මේ සියලු දහම් කරුණු කාරණා ඔබ සමටම උදව් වේවා, උපනිශ්‍රය වේවා, හේතු වාසනා වේවා.